උන්වහන්සේ ආසමදී අපිට කියලා කරව ගන්න. උන්වහන්සේ ආසමදීලා নমස්කාරය අපිට කියලා කරව ගන්න උන්වහන්සේ මෙතනට ඇවිල්ලා තියෙනවා. ආමෙන්. ඒ නිසා උන්වහන්සේ තමයි මෙතනට ගෙනල්ලා තියෙන්නේ. ආමෙන්. ඒ නිසා අපි මේ මොහොතේදී සීල දෙනා අපිට සිටින්නේ උන්වහන්සේට කවුරුද දීලා තියෙනවා, දෙකක් දීලා තියෙනවා. කවුරුද නැහැ මෙතන අපගත උච්චකට්ටිය පොරු නැහැ, අන්දිය නැහැ, එහෙම නැහැ. උන්වහන්සේ සාර සම්පූර්ණ මිනිස්සු කොටස් විතරද තියලා දෙන්නේ. ආමෙන්. ඒ නිසා අපිට උන්වහන්සේ දීලා තියෙන දේ අපි උන්වහන්සේට නමස්කාර කරමු. අපිට අලුත් දේවල් ඕනේ. ඊටත් වඩා උන්වහන්සේ අලුත් දේවල් දෙන්නේ අපිට දීලා තියෙන දේ අපි උන්වහන්සේට නමස්කාර කරොත් තමයි. ආමෙන්. ඒ නිසා අපි උන්වහන්සේට මේ මොහොතේදී අපිට පුළුවන් උපරිම චරක් කියලා කියන්න බෑ. අපිට පුළුවන් උපරිම අපි සියලු දෙනා උන්වහන්සේට දෑත් ඔසවමින් කැමති කට්ටිය නටන්න ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ අපි සියලු දෙනා කැමති විදිහට උන්වහන්සේ ප්‍රශංසා කරනවා. ආමෙන්. අපි සියලු දෙනා මේ මොහොතේ ස්වර්ග මොහොතක් අපි උන්වහන්සේට දෑත් ඔසවමින් අපි උන්වහන්සේ ප්‍රශංසා කරමු. උන්වහන්සේ අපිට මෙතෙන්ට එන්න දීලා දෙන කරුණාවට සාමයෙන් හalleluya ස්වාමී ප්‍රශංසා වේවා hallelujah 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 මහිමය වේවා ස්වාමී hallelujah ඔබ වහන්සේගේ නාමයට මහිමය වේවා ස්වාමී hallelujah ප්‍රශංසා වේවා ස්වාමී hallelujah hallelujah ඔබ වහන්සේ මහිමාන්විත කරන වහන්සේ ස්වාමී hallelujah hallelujah ස්වාමී ඔබ වහන්සේ ගෞරවාන්විත කරන වහන්සේ ස්වාමී hallelujah ඔබ වහන්සේ සර්ව බලධාරී කරන වහන්සේ ස්වාමී hallelujah Vamos Swami Sarvඥාන සර්වවාසී එකම කරනවාසේ වහන්සේ ස්වාමී ඒ නිසා මේ වහන්සේ මේ ප්‍රශංසා කරන හalleluya ප්‍රශංසා කරන ස්වාමී hallelujah මහිමේ ස්වාමී ගෞරව කරන hallelujah ගෞරව කරන ස්වාමී ප්‍රශංසා වහන්සේ නාමයේ මහිමේ ස්වාමී hallelujah වහන්සේ සර්වබලධාරී කරන වහන්සේ ස්වාමී මේ ලෝකේ මම පාලනය කරන එකම Hallelujah, hallelujah, ප්‍රශංසා ස්වාමී hallelujah, ප්‍රශංසා hallelujah, ස්වාමී නාමයේ ඉස්මේ ස්වාමී hallelujah, hallelujah.
వారికి అంత భాషలకు కావాల్సిన నమస్కారం కలము. ఆమె వెచ్చనగిన జనసేనానులుగా దేవుని సేవ పుష్పలను కావాల్సిన నమస్కారాలు. ఆమె ఎక్కడ ఉన్నావు సార్ మేము ఈ సమస్య నమస్కారాలు. Yeah.
ජෙසුවිට හැම කෙනෙක්ටම නැවත වතාවක් අල්තාරෙස්ට ඔබගේ ප්‍රීතිමත් මුණ දැකීම ඉලක්කන්සේගේ ආශිර්වාදයක් හැම කෙනෙක්ටම ජෙසුවිටයි සහ හැමෝම ආදරෙන් පිළිගන්නවා ඇත්තටම මේක හදිසි කැඳවීමක් ඉතින් හදිසි කැඳවීමකට මුණ දෙන්න සිදු වුණා අපි දෙවියන් වහන්සේගේ වචනයට යන්න ප්‍රථම
අපි උන්වහන්සේගේ වචනය කාලේ බාර කළ යාඥා කරමු. මම මේ මොහොතේ පාස්ටර් සිරිපාලට ආරාධනා කරනවා අපගේ වචනය කාලේ බාර කළ යාඥා. Amen. ස්වර්ගික සුද්ධ බලවන්ත ජීවමාන විඥානන් වහන්සේ ස්වාමී ඔබ වහන්සේ ස්වාමී අද දවසේ තෝරාපත් කළ වහන්සේ අපට දුන්න නිසා අනේක වාරයක් අපි හැමෝම ස්තුතිවත් වෙනවා ස්වාමී. සවත් දින ස්වාමී ගත කරන වගේ දෙවියන් වහන්සේ මේ සෙනඟ තෝරාපත් කරගත් නිසා ඔබ වහන්සේ मैं प्रार्थना करना देवी उपवासी के सुध दयाते मां बार करना स्वामी ये सभाव ईगल प्यांतर इंद्रिय प्यांतर उपवासी में सेने पार्थ करवी गिने अन पिसिंदला यातना करा मगे देवियन मानस මේ දේශයේ යාත්නා කරනවා දී යාත්‍රි මේ දේශයේ සිටිනා සෑම මිනිසෙක්ව භාගවල යාත්නා කරනවා දේවිනේ ගැලවිට සිටිනා වූ ගැලවිලා ඈත් වෙලා ඉන්නා වූ සෙනඟ ගැන විශේෂ කොට යාත්නා කරනවා අද දවසේ මම යාත්නා කරනවා දේවිනේ ඔබ වහන්සේගේ දේශයේ ස්වාමී තවත් සෙනඟ තෝරගෙන ස්වාමී මේ දේශයේ තුල ස්වාමී බලවත් දෙයක් කරන්න මේ සභාව වහන්සේ ඉදිරියට ගෙනියන්න කියලා ඒ වගේම මගේ දේ ඥානී අද දවසේ ස්වාමී වචනේ ගෙන්නා වූ ස්වාමී මේ සෞඛ්‍ය වාර කරවල යාත්නා කරනවා ස්වාමී වචනේ අසන්නා වූ සෙනගගෙන යාත්නා කරනවා අසන කන් ඇතුව ස්වාමී එයාට අසන්ත ස්වාමී වහන්සේ වචනේ දෙන පිණිස ඉල්ලනවා මගේ දෙවියන් වහන්සේ සුද්ධාත්ම ජීවනාවල් වලින් මේ සම කෙනෙක්ම වහන්සේ පෝෂණය කරමින් මේ වචනේ අසන්ත ස්වාමී ඔබ වහන්සේ අයව නිදහස් කරන්න කියලා යාත්නා කරනවා ඒ වගේම ස්වාමී වහන්සේ මේ සංගීත භාණ්ඩේ ස්වාමී කරන්නා වූ ඒ වැඩ කරන්නා වූ දරුවන් බාර කරනවා ස්වාමී මේ සේවාව ස්වාමී හරියට කරන්න මගේ දෙවියන් වහන්සේ ඔබේ ප්‍රඥාවේ බුද්ධිය ඥානය කරන්න වහන්සේ මේ සභාව තුළ ක්‍රියා කරන්න කියලා යාත්නා මගේ මේ ඥානී මේ සියලු දේ ස්වාමී කරන්න මේ සෙනඟ වහන්සේ නිදහස් කරන්න ආලේ කළ මැනව පවිත්‍ර කළ මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුද නාමයෙන් ආමේන් අපි වචනයට යමු මේ මොහොතේ මේ දවස්වල හරිය පුදුම හිතන කතා ඇහෙනවා පුදුම හිතන දේවල් දකිනවා අනුහිතූ දේවල් සිදු වෙනවා මේ කාලේ හරි භයානක කාලයක් කිව්වත් සාධාරණයි අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ කරුණාව නිසා අපි හැම කෙනෙක්ම ආරක්ෂා කරගන්නවා අපේ සහෝදරයා නමස්කාරයට ප්‍රථම කිව්වා අද අපි ජීවත් වෙලා ඉන්න කට ආශිර්වාදය මන්ද ඊයේ රාත්‍රී ඉඳාගත්තු මිනිස්සු සමහරවිට අද නැගිටලා නැහැ. ඔය අතරතුර අපිට මේ ආශිර්වාද පේන්නේ. අපි ජීවත් වෙලා ඉන්න එක අයියෝ මේක මහා කරුණ ජීවිතයක්. කියනවනේ මම නම් කියලා ඇති අනන්ත අප්‍රමාණ. දැන් නම් කියන්නේ නැහැ දෙවියන් වහන්සේගේ කරුණාවෙන්. නමුත් මීට ටික කාලයකට ප්‍රථම නම් කියලා දෙනවා. අපි මනුෂ්‍යාකාරයෙන් අපි මනුෂ්‍යයන් ප්‍රශ්න පැමිණියාම අපි එකිනෙකා ඔය කතා කියනවා. හරි ලෙහෙසි කතානේ. දෙවියන් වහන්සේ මුඛයක් දුන්නේ උන්වහන්සේ නමස්කාර කරන්න වුණාට අපේ මේ මුඛෙන් අපි එන නොයන ඔක්කොම කියලා දානවා. අනේ මේ කරුණ ජීවිත. ඇයි මටම මෙහෙම වෙන්නේ? දෙවි කෙනෙක් ඉන්නවද? දෙවියෝ අපේ හඬ අහනවද? අපි කොච්චර ඉල්ලුවත් අපිට ලැබෙන්නේ නැහනේ. අපි මේ ප්‍රශ්නේ කොච්චර ස්වාමීන් වහන්සේට කියලා දෙනවද අපිට ඒක ලැබෙන්නේ නැහනේ කියලා කියනවා. දැන් මම දේශනාවට යන්න ප්‍රථම කියනවා අපේ හදවත් අපි සූදානම් කරගන්න වචනයට. අපේ පාලකයාට ආඥා කරා මතේ පොතේ කියනවා සරුබිමේ වපුරන්නා ඒක එකෙන් 30ක් එකෙන් 60ක් එකෙන් 100ක් බැවින් අස්වැන්න නෙලාගත්තා. සරුබිම මම හදන්නේ නැහැ. සරුබිම හදන්න ඕනේ ඕගොල්ලෝ. මොකද සරුබිම තියෙන්නේ ඔබ තුල. ඒතර ඔබ සරුබිමක් හදාගෙන එනවා මම ඒකට බීජ වපුරනවා. සතියක් පුරා යාඥා කණ්ඩායම ඔවුන්ගේ සරුබිම නැමැති හදවත ඔවුන් සකස් කරගන්නවා. අනිත් අයට ඒ
අවස්ථාව රාත්‍රී 10 ආඥාව තිබෙනවා. මේ දවස්වල තියන්න බැරුණා සභාපාලකවරයාගේ අසනීප තත්ත්වය හේතුවෙන්. නමුත් තමාට පෞද්ගලිකව තමාගේ සරු බිම හදා ගන්න පුළුවන් කාගේවත් උපකාර අවශ්‍ය වන්නේ නැහැ. අපි යමු දැන් සරු බිමත් එක්කම අපගේ දේව වචනයට. දැන් අපි කිව්වා වගේ අපිට නොඑක් ප්‍රශ්න තියෙනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? අපිට සල්ලි නැති වුණාම අයියෝ අපිට සල්ලි නැහැ. ඇයි අනේ අපිට මෙහෙම වෙන්නේ? ලෝකේ මිනිස්සු අර විදිහට ඉන්නවා. ඇයි අපිට නැත්තේ? ලෝකේ මිනිස්සු සල්ලිකාරයි. මිලියනපතියෝ, කෝටිපතියෝ, ප්‍රකෝටිපතියෝ. හැබැයි දෙවියන් වහන්සේ තුළට ආපු ගමන් අපිට ප්‍රශ්න, අපිට දුක් ගැහැට ඔක්කොම තියෙනවා. අර මිනිස්සු සතුටින් ස්වයෙන් සමාදානයේ ඉන්නවා. අපි බලමු ඇයි අපිට එහෙම වෙන්නේ කියලා. එහෙම වෙන්නත් මොකක් හරි දෙයක් තියෙන්න බෑනේ ලෝකෙ මිනිස්සුන්ට. එහෙම දෙවියන් වහන්සේ කියන මගේ දරුවෝ උසස් ස්ථානයේ වැඩ හිටිනවා. හැබැයි එහෙම කියලා අපි ප්‍රශ්න වලට හැම වෙලේම මූණ දෙනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? එතකොට දැන් අපි සරුබිම හදා ගන්නවා කිව්වේ කොහොමද? අපේ යාඥාවේ බලයෙන්. අපි යමු යාකෝබ් 5:16 වෙනි පදේ ඉඳන් ඉදිරියට කියමු. යාකෝබ් 5:16 සිට 18 වෙනකම් අපි මේ පද කිහිපය කියවමින් මේ දේශනාවට ඇතුළු වෙනවා. මම කියවන්නද මට උපකාරයක් වෙනවද? යාකෝබ් 5:16 සිට 18 දක්වා පදයන් කිහිපය අපි බලන්න යනවා. ඉතින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුවලබන පිණිස එකිනෙකා උත්සාහ යාඥා කරපන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍ය ඔප්පුකම් අනුලව කරනගෙන මහත්යේ විශ්වය. එලියා අප සමාන ගතිය මනුෂ්‍ය සිටිනු දැසිවාසින පිණිස ඕනක්නේ යාඥා කළේ. එවිට පුත්නාවු සමස රාජ්‍ය දැසිවාසී ඔහු නැවත යාඥා කළේ. එවිට අහසින් වැසිගැස පොළවේ පලකට ගත්තා. ආමෙන්. දැන් මෙතන කතා කරනවා ධර්මිෂ්ඨ මිනිස්සෙක් ඔප්පු කරන යාඥාව ස්වාමීන් වහන්සේ අසනවා. දැන් ඉතින් ඔයා කියන්නේ උඩ ඉඳන් ඔයා ධර්මිෂ්ඨයි අපි අධර්මිෂ්ඨයි කියලාද? නෑ. ධර්මිෂ්ඨ මිනිස්සෙක් දැන් බොහෝ වෙලාවට අපේ යාඥා කණ්ඩායම මම උදාහරණයක් ගන්නද අපේ යාඥා කණ්ඩායම මොකද මාතෘකාවේ යාඥාවේ බලවත්කම. එතකොට අපේ යාඥාවේ බලවත්ම කණු ටික තමයි මේ ඉදිරිපස ඉන්න අපේ මේ මව්වරුන් ටික සහ අපේ ආච්චි ඇතුළුව අපේ සභාපතිවරයා සහ මම එනවා සමහරක් කාට එන්න බැරි වෙන අවස්ථාවල් තිබෙනවා. නමුත් යාඥාවේ බලවත් කණු ලෙස මට ඔවුන් හඳුන්වාගෙන දිය හැක. මන්ද ඔවුන් පමණයි මේ හැම සතියේ දිනකම මේ යාඥා කණ්ඩායමට ඇවිත් ධන ගසලා මුළු සභාවක් වෙනුවෙන් මැදිහත්කාරකම් කරමින් යාඥා කරන්නේ. එතකොට මේ නිකම් මේ ගෙදර ඉඳලා වැඩපළ කර හිටපු මේ මව්වරුන් ටිකට මහා බරක් දැන් තියෙනවා. මම මොකද්ද මේ හැමෝම ඒගොල්ලෝ ධර්මිෂ්ඨයි කියලා හිතාගෙන හැම යාඥා ඉල්ලීමක්ම මේ කණ්ඩායමට දෙනවා. යාඥා කරන එක අපේ වගකීම. යාඥා කණ්ඩායම වගකීම. ඉල්ලීම් ඉල්ලන එක ඔබේ වගකීම. නමුත් ඒක දීලා එහෙනම් ඔයාලා යාඥා කරන්න මම මගේ වැඩ ටික කරගන්නම් කියලා අය වෙනයි මේගොල්ලෝ විතරයි ධර්මිෂ්ඨ අපි ධර්මිෂ්ඨ නෑ. එහෙම හිතන්න එපා. ඔබත් මමත් අපි හැම කෙනෙක්ම ධර්මිෂ්ඨ මිනිස්සෙක්. දැන් අපි බලන්න යනවා ධර්මිෂ්ඨ මිනිස්සෙක් කොයි වගේද සහ අපි මේ වචනේ මේ කතා කරන ධර්මිෂ්ඨකම සහ මේ විශේෂයෙන්ම ඔවුන් ධර්මිෂ්ඨකමට කතා කර දෙන මේ යාකෝබ් පොතේ එලියා දෙනවා. එලියා අපහා සමාන මිනිසෙක්ද හිටියා කියනවා. එතකොට එලියා 아무තු ජීවියෙක්ද එලියන් කෙනෙක්ද නෑ. අපි වගේම ලේමස් නහර වලදී ස්වාමින් වහන්සේ සාදපු ස්වාමින් වහන්සේ කැඳවු මිනිසෙක්. එතකොට අපි ගන්නවා වගේම හුස්ම එලියා ගත්තා. අපි කරනවා වගේම වැඩ එලියා කළා. අපි කතා කරනවා වගේම එලියා කතා කරා. නමුත් මෙතන බයිබල් පදේ කියනවා හොඳට බලන්න ඉතාමත් වැදගත් විශේෂ කාරණාවක් මේ යාකෝබ් පොතේ කියනවා. මොකක්ද බලන්න. එලියා අප සමාන ගති ඇති මිනිසෙක් සිටිය නමුත්
වැසි නොවසින පිණිස ඔහු උනන්දුකමින් යාඥා කළේය. මොකද්ද කරේ? උනන්දුකමින් යාඥා කරා. වැස්ස නවත්තන්නත් පුළුවන් වුණාලු මේ මිනිස්සුන්ට. එතකොට අපිට බැරිද? අපි වැස්ස නවත්තන්න කියලා යාඥා කළා. රෙදි ටික ගෙට ගන්නවා. ආකාශේ කොයි වගේද දන්නේ නැහැ නේ. මේ ඉන්නවා, මේ වහිනවා, මේ විදුලි කොටනවා. ඒකින්ද රෙදි ටික ගෙට අරන් තියෙනවා. හැබැයි මම යාඥා කරනවා ස්වාමීනි අනේ වර්ෂාව නවත්තන්න ස්වාමීන් වහන්සේ. නා මේ වැස්ස නිසා අපිට රෙද්දක් පිළියක් වෙලා නැහැ. දෙවියන් වහන්සේ ඔක්කොම කරන්න ඕනේ. දෙවියන් වහන්සේ ඕල් රවුන්ඩ් නිසා මේ ඔක්කොම රෙදි වේලන්නත් ඕනේ. මේ පාරේ අදි කුඩේ වෙන්නත් ඕනේ. ඔක්කොම වෙන දෙවියන් වහන්සේ. හැබැයි යාඥා කරලා අර වගේ වැඩි තමයි කරන්නේ. දැන් මේ වැස්ස විතරක් නෙමෙයි. අපි ඕනම දෙයක් යාඥා කරලා අපි ඒකට පිළියම නෙමෙයි. අපි තව පිළියමක් ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න ඇයි ඒ? අහුවොත් නැති වුණොත් ෂුවර් නෑනේ. ෂුවර් නැති හින්දා දෙවියන් වහන්සේට ඉල්ලීම කියලා යාඥා කණ්ඩායමට කියලා ඉල්ලීම මොකද කරන්නේ? සයිඩ් එකෙන් ස්ටෑන්ඩ් බයි මේ එකකුත් තියන් ඉන්නවා මේ මොකක් හරි. අපි මේකට විසඳුමකුත් තියන් ඉමු. ඒක හරි ගියේ නැත්නම් මේක ඉතින් දෙවියන් වහන්සේ දෙයිද? එහෙනම් ඉතින් උඹේ වැඩේ කරගනි. මම ඉන්නම් පාඩේ මමත් මහන්සිලා. ඔයත් මහන්සි වෙන්න ඕනේ නෑනේ. ඈ? දෙන්නෙක් මහන්සි වෙන්න ඕනේ නෑනේ. එහෙනම් අම්මලා කියන්නේ ළමයි අස් කරපුවා ඔය අස් කිරිලා එන අපේ ගෙදර නම් තියනවා. ඕවා හරියන්නේ නැහැ මම අස් කරන්න ඕනේ. ඉතින් ඊට වැඩිය හොඳයි ළමයා අස් කරන්න නැතුව අම්මටම දීලා නිකන් ඉන්න එක. ඉතින් අන්න ඒ වගේ තමයි. දෙවියන් වහන්සේ හැම වෙලේම අපිට උත්තර දෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි අපි තුල ස්ථිරකම නැහැ. ස්ථිරකම නැති නිසා අපි හැම වෙලේම යාඥා කරලා ස්ටෑන්ඩ් බයි එකකුත් තියන් ඉඳ අපිට උත්තර නැහැ. ඉතින් උත්තර නැති වුණාම ඉන්න ස්වාමීන් වහන්සේ අපිට උත්තර දෙන්නේ නැහැ නේ. ඇයි දන්නේ අපි මෙච්චර වැරදිද? අපි ඇයි අපිට මෙහෙම වෙන්නේ? අපි මේ තරම් නරකද? අරකයි මේකයි ඔක්කොම දේවල් කියන අර පිළිතුරු ප්‍රමාද වෙනවා. ඇයි පිළිතුරු ප්‍රමාද වෙන්නේ? අපි ස්ථිරකමින් යාඥා කරන නැහැ. ස්ථිර ලෙස විශ්වාස කරන නැහැ. අද අපි කී දෙනෙක් අපේ කාරණා වෙනුවෙන් නැත්නම් අනිත් අයගේ කාරණාවක් වේවා අපගේ යාඥාවන් අපි ස්ථිර ලෙස කරනවද? අපි කවුරුත් යාඥාවන් ස්ථිර ලෙස කරන්නේ නැහැ. මන්ද අපි හැම කෙනෙක්ම අර කිව්ව වගේ ස්ථිරකමක් නැතුව අපි ස්ටෑන්ඩ් බයි එකක් තියාගෙන තමයි අපි වැඩේ කරගෙන යන්නේ. මේ උනන්දුකමින් කියන එක හරි විශේෂ දෙයක්. බලන්න දරුවෙක් තාත්තා කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලද්දී හරි උනන්දුවෙන් ඉල්ලනවා. ඒ උනන්දුකම නිසාම තාත්තා ඒ දරුවට ඒ දේ ලබා දෙනවා. අර ඕන තාත්තට පුළුවන් නම් යන්නේ නැත්නම් අවුලක් නැහැ කිව්වොත් ඕනේ නැහැ නේ. ඕනෙත් නැහැ එපත් නැහැ. එහෙනම් ඉතින් නැතුව තිබ්බ ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි උනන්දුකමින් ස්වාමීන් වහන්සේගෙන් නැත්නම් අපේ භෞතික තාත්තා කෙනෙක්ගෙන් උනත් අපි උනන්දුකමින් දෙයක් කිල්ලුවොත් තාත්තා අපිට ඒ දේ ලබා දෙනවා. ඒ වගේ තමයි අපේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන්වහන්සේ අපේ හැම කාරණාවක්ම ඒ ආකාරවම දන්නවා. උන්වහන්සේ අපි හැම කෙනෙක්ටම ඒ විදිහටම දෙන්න බලාගෙන සිටිනවා. එතකොට අපි බලමු මේකේ තියෙන ධර්මිෂ්ඨ මිනිහෙක් ඔප්පු කරන යාඥාව ස්වාමීන් වහන්සේ අසනවා. එතකොට දැන් අපි කොහොමද ධර්මිෂ්ඨ වෙන්නේ? ධර්මිෂ්ඨ කියන වචනේම තියෙනවා ධර්මය ඉෂ්ට කරන. ධර්මය ඉෂ්ට කරන කියලා වචනේම තියෙනවා. දැන් ධර්මය ඉෂ්ට කරනවා කියන්නේ දෙවියන් වහන්සේගේ දේව වචනය. මේ බයිබලයේ සුද්ධ බයිබලයේ තියෙන හැම කාරණාවක්ම අපි ඉෂ්ට කළ යුතුයි. දෙවියන් වහන්සේ මේකට අවශ්‍ය දේ තමයි මේ බයිබලයේ අන්තර්ගතයේ තියෙන්නේ. ඒතකොට අපිට මේක අවශ්‍ය වෙලාවට අපිට ඕන ටික අරගෙන අනිත්‍යව අනවශ්‍ය කියලා අයින් කරන්න පුළුවන් දෙයක් මේ බයිබලයේ නැහැ. බයිබලයේ හැම දෙයක්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් තමයි තියෙන්නේ. එසේනම් අපි කළ යුත්තේ මොකද්ද? අපේ දෙවියන් වහන්සේ මේ දුන්නා වූ වචනය අපි උන්වහන්සේ තුල ඉෂ්ට කිරීම. ධර්මිෂ්ඨ. එතකොට කොහොමද මේ හරි දැන් ඉතින් කියන්න බුණා. ඉතින් මම ධර්මිෂ්ඨයි කියන්නේ මම දෙවියන් වහන්සේ කියන දසෙන් කොටස දෙනවා, සම්මාදන් දෙනවා, අරක දෙනවා, මේක දෙනවා, උන්වහන්සේ කියන විදිහට ඉන්නවා, මේ හැමදේම කරනවා. නමුත් තුරු ධර්මිෂ්ඨ නැත්නම්
ධර්මිෂ්ඨ කියන්නේ ලෝකෙට පේන්න යහපත් ක්‍රියා කරන එක නෙමෙයි. ලෝකෙට මම යහපතක් කරනවා මම මේක කරන්නේ යහපත උදෙසා. ධර්මිෂ්ඨකම උදෙසා නෙමෙයි යහපත උදෙසා. මොකද දෙවියන් වහන්සේ කියලා දෙන දේ මම කරනවා මොකද මම යහපත් දේ කළ යුතු නිසා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ ඒක නෙමෙයි. දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ වචනය ක්‍රියාවට නංවද්දී ඒක උන්වහන්සේගේ හඬට කීකරුව උන්වහන්සේට සැබෑ කමිනුත් විශ්වාසවන්තවත් සම්පූර්ණ සිතිනුත් උන්වහන්සේගේ වචනය ක්‍රියාවට නැංවිය යුතුයි. කුමක්ද? සැබෑ කමිනුත් විශ්වාසවන්තවත් සම්පූර්ණ සිත. අසම්පූර්ණ චුට්ටක් එහෙම නෙමෙයි සම්පූර්ණ. මේ සම්පූර්ණ කියන වචනේ ගොඩක් බැරෑද. මොකද්ද? මුළු කියන එක තියෙනවා. මුළු සිතින් සම්පූර්ණ සිතින් අපි උන්වහන්සේ කියන දේ කළ යුතුයි. අපි බලමු මේ සම්පූර්ණ සිතින් කළා වූ චරිතයන් දෙකක් ගැන. අද බලන්න යනවා ස්වාමීන් වහන්සේ තුල මේ සම්පූර්ණ සිතින් සහ සැබෑ කමිනුත් විශ්වාසවන්තව කළා වූ ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් දෙදෙනෙක්. දැන් අපි දන්නවා මේක කියලා දෙන එලියා ගැන. එලියා විතරද බයිබලයේ ධර්මිෂ්ඨ හිටිය එක මනුෂ්‍යය. තව ගොඩාක් අය හිටිය. නමුත් එලියාව විශේෂ කොට මේ යාකෝබ පොතේ කතා කරලා තියෙනවා. ඒ වගේම තවත් ධර්මිෂ්ඨ මිනිස්සුયો ඉඳලා තියෙනවා. උන්වහන්සේ තුළ සැබෑ කමින් ක්‍රියා කළා වූ සම්පූර්ණ සිත් ඇතුව ක්‍රියා කළා වූ මිනිස්සෙක් හිටියා. අපි මේ මිනිස්සුયો කිහිප දෙනා අතරින් ප්‍රධාන විදිහට චරිතයන් දෙකක් අද දවසේ කතා කරන්න යනවා. අපි එක්කෙනෙක් බලමු. අපි පෙරලා ගමු. මම මේක දිගටම කියවන්න යන්නේ නැහැ. මම කියවන්නේ අවශ්‍යම පද ටික පමණයි. අපි බලමු 2 රාජාවලියේ 20. පෙරලා ගත්තට මම මේක මුල සිට අවසානයේදී කියවන්න යන්නේ නැහැ. මේ කතාන්දරේ මම පසුබිම කියන්නම්. ඒ පසුබිමත් එක්ක අපි වචනය තුළ උන්වහන්සේගේ පණිවිඩය කුමක්ද කියලා බලාගෙන ඉදිරියට ගමන් කරමු. මේ 2 රාජාවලියේ 20 පසුබිම තමයි 21 සිට 11 දක්වා ඔබ ලියාගෙන ගෙදර ගොස් මේ වචනය කියවන්න මෙනෙහි කරන්න එසේ එවැනි විදිහට ක්‍රියා කරපු මිනිසෙට උන්වහන්සේ කොතරම් ප්‍රේම කරාද කියන එක ඔබටම වැටහෙයි. මම මේකේ පසුබිම කිව්වොත් හෙසකියා කියන්නේ රජ කෙනෙක්. සහ ඔහු රෝගීව සිටියා. මේ රෝගීව ඉන්න අතරතුර යෙසායා අනාගත වක්තෘවරයා ඇවිල්ලා කියනවා ඔයාගේ ගෙදර කාරණා ටික විසඳලා බේරලා කරලා තියන්න. මොකද්ද කියන්නේ? දැන් ඔයා මැරෙන්න යනවා. හරි? ඔය ඔප්පු කිරප්පු එහෙම තියෙනවා නම් ළමයි ඔක්කොම ලියලා කරලා වයිෆ්ට ලියලා කරලා ඔක්කොම කරලා ඇස්ටි කරලා තියන්න. ඔයා අද මැරෙන්න යන්නේ. දැන් මිනිස්සෙක්ට ඕක ඇවිල්ලා කෙලින්ම කිව්වොත් කොහමද? ඔයා අද මැරෙන්න යන්නේ. මේ ඔයාගේ ඔය දේවල් මොනවා හරි තියෙනවා. ඔය රත්තරන් බඩු මොනවා හරි තියෙනවා. හැමෝටම බෙදලා කරලා පවුලේ අයට බෙදලා කරලා ඔය කරේ නැත්තම් මරුණට පස්සේ ඔක රණ්ඩුනේ අර කෑල්ල මගේ මේ කෑල්ල මගේ අර රත්තරන් බඩු මගේ අම්මගේ කරාඹු දෙක මගේ තව පුතෙක් කියනවා අම්මගේ බඩු දෙක මගේ අර ඉඩම මගේ මේ ඉඩම ওই ප්‍රශ්න මුකුත් ඕනේ ඉහෙස ගියා ඔයා ඔක්කොම ගෙදර කාරණා ඔක්කොම බේරලා කරලා තියන්න අද ඔයා මැරෙන්න යනවා. දැන් මේ දෙවියන් වහන්සේගේ වචනය හෙසකියා පිළිගන්න සූදානම් වුණේ නැහැ. හෙසකියාට එක කිව්ව ගමන් අපිට හැම කිව්වොත් අපි මොකද කරන්නේ? හෙසකියා පැත්තක තියන්නේ. ඒ වෙලෙම මැරෙනවනේ ඉතින්. ආයේ හවස දවල් ලෙව්ව නැහැ කෙලින්ම කියපු ගමන් heart attack එකේ තමයි මැරෙන්නේ. රෝගෙන් අර තියෙන රෝගෙන් නෙමෙයි මැරෙන්නේ. heart attack එකේ තමයි මැරෙන්නේ. ඇයි අයියෝ මම මැරෙනවා. ඔය දේපල ඔක්කොම බදන් ඉන්න මිනිස්සු නම් දේපලත් එක්කම මැරෙනවා කියලා දේපල අයියෝ මගේ දේපල කියලා ඔක්කොම ටිකත් එක්කම මැරිලා යනවා. හැබැයි හෙසකියා එහෙම කරේ නැහැ. හෙසකියා කෙලින්ම මුකුත් කිව්වේ නැහැ. බිත්තිය පැත්ත හැරුණා. බිත්තිය පැත්ත හැරලා හරි ලස්සන වාක්‍ය කාණ්ඩයක් කිව්වා. වැඩිය මේ අපි වගේ හලෙලුයා ප්‍රශංසා වේවා කියලා දෙවියන් වහන්සේව වර්ණනාත් කරලා ඔක්කොම කරලා ඔන්න ස්වාමීනි මෙන්න කාරණාව කියලා දුන්නේ. කෙලින්ම කාරණාවට අවල් හෙසකියා කියනවා මෙන්න මෙහෙම. ස්වාමීන් වහන්සේ ආඥා කරේ මම මේ පදේ විතරක් කියන්නම්. අහෝ ස්වාමීන් වහන්සේ මා සැබෑ කමිනුත් සම්පූර්ණ සිතිනුත් ඔබ ඉදිරියේ හැසිර ඔබගේ ඇස් හමුවේ හරිව තිබුණු දේ කළ බව සිහි කර මැනවයි කියා අතිශයින් හැඬුවේ. වැඩි යමක් කිව්වේ නැහැ. ස්වාමීනි මම ඔබ වහන්සේගේ
හරිව තියෙන දේ ඇස් හමුවේ හරිව තිබෙන දේ කරා ඔබ ඉදිරියේ සම්පූර්ණ සිතිනුත් සැබෑ කමිනුත් මම ක්‍රියා කළා. මොනවා වෙන්නේද? දැන් අපි ඔය වගේක් කරනවා නම් මාසයක් විතර බලන් ඉන්න බෑනේ. නේද? දැන් අපේ යාඥාවල බලය ඒ තරම්. ඒ යාඥා කරලා මාසයක් විතර බලන් ඉන්න තව සති දෙක තුනකුත් යාඥා කරනවා. නැද්ද? දැන් මේ මිනිස්සු එච්චර කාලයක් තිබ්බද? එසකියා එච්චර කාලයක් තිබ්බද? නෑ. එසකියා අද නෑ මැරෙනවා. දැන් එසකියා අද මැරෙන නිසා එසකියා කියනවා මම ඔබ වහන්සේට යම් කළ හොඳක් නැද්ද? ඔබ වහන්සේ ඉදිරියේ හරිම තිබුණු දේ කළා මම. සැබෑ සිතිනුත් සැබෑ කමිනුත් මුළු සිතිනුත් මම මේ දේවල් කළා. ඔබ වහන්සේ ඒක සිහි කරන්න. ඔබට කියන්න ප්‍රේමවන්තේනි යෙසායා කියන අනාගත වචුවරයාට රජතුමාගේ ඒ කාමරේ ඉඳලා මැද මිදුලට එන්න හම්බුන්නේ ස්වාමීන් වහන්සේ යෙසායා අනාගත වචුවරයාට කතා කරනවා. කතා කරලා කියනවා එසකියාගේ යාඥාව මම දැක්කා. මෙන්න මේක ගිහිල්ලා කියන්න. බලන්න පස්වෙනි පදේ කියනවා. ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. මම නුඹේ යාඥාව ඇසිමි. නුඹේ කඳුළු දුටිමි. බලව මම නුඹ සුවපත් කරන්නෙමි. තුන්වෙනි දින නුඹ ස්වාමීන් වහන්සේගේ ගෘහයට යන්න ගිය. නුඹේ වයසට 15 අවුරුද්දක් එකතු කරන්නෙමි. මහා ලොකු වචන ගොඩක් කියන්න ගියේ නෑ. හරි සරල වචන ටිකයි කිව්වේ. ඇයි ඒ? ඔහුට විශ්වාසයක් තිබ්බා. ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියේ හරිව තිබුණු දේ කළා. සැබෑ සිතිනුත් කළා. මුළු සිතිනුත් කළා. සැබෑ කමිනුත් කළා කියලා ඔහු තුල විශ්වාසයක් තිබුණා. මන්ද ඔහුගේ ජීවිතය ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ හරිව ගමන් කරපු නිසා ඔහුට දෙවියන් වහන්සේ ඉදිරියේ කෙලින් කතා කරන්න පුළුවන් කෂේරුකාවක් තිබුණා. අද ඔබට මට ඔක්කොම තියෙනවා කෙලින් කතා කරන්න පුළුවන් කෂේරුකාව නැහැ. ස්වාමීන් වහන්සේත් මිනිස්සුත් එක්ක නම් කතා කරනවා අම්මා. මිනිස්සු එක්ක කතා කරන්නේ නැද්ද? ගැහුවොත් ගහන්නේ නැද්ද? ගැහුවොත් ගහන සයිස් එකකනේ කතා කරන්නේ. නේ? ඇයි කියනොත් ඇයි? එහෙමනේ අහන්නේ. ඒකට කෂේරුකාව තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ඉදිරියට ගියාම දෙකට නැමිලා ගන්න ගාලා බඩ ගාලා අනේ ස්වාමිනී කියලා පටන් ගන්න. ඇයි? මං හරි නෑ කියලා මගේ හෘද සාක්ෂිය දන්නවා. මම හරිම හොඳ මිනිස්සෙක් කියලා හෘද සාක්ෂිය දන්නවා. ඉතින් කොහොමද දෙවියන් වහන්සේගෙන් ගෙලින් ඉල්ලන්නේ? ඉතින් අර හෙට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා එහෙට ගිහිල්ලා ඔක්කොම කරලා තමයි ස්වකාරණාවට එන්නේ. අර රස තාත්තලා ගාවට දුවේ හරි පුතාලා හරි ගියාම අම්මට කියලා අම්මගෙන් තාත්තට කියලා ආයේ තාත්තගෙන් අම්මට උත්තර දෙන අම්මා තමයි පුතාට උත්තරේ කියන්නේ. ඇයි ඒ තරම් ගරුබිය. ගරුබිය නෙවෙයි ඒක කියන්නේ මරබිය කියලා. ගරුබිය නෙමෙයි මරබියක්. ඇයි ඒ? හොඳ ෂොට් එකක් කන්න වෙයි තාත්තගෙන් මේ කිල්ලුවොත් දන්නවා වැරදි දෙයක් කිල්ලන්නේ කියලා. ඒක නිසා අම්මගේ මාර්ගෙන් යනවා. දැන් දෙවියන් වහන්සේත් කාරණාව කියන්නේ අර වටේ කියලා ඔබ වහන්සේ පුදුමාකාරයි ප්‍රේමණීයයි ස්වාමීන් වහන්සේ මුරුංග කියනවා. දැන් අපි හිතන දෙවියන් වහන්සේ ඉති කියනවා දෙවියන් වහන්සේ මුරුංගත්තර යනවා. එතකොට මගේ වැඩේ ඉතින් වැඩේ වෙන්නේ එතකොට දෙවි කෙනෙක් නැහැ. මං ආයි පල්ලි යන්නේ නැහැ. ඇයි දෙවි කෙනෙක් නැහැ මගේ ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ. මං ඒ නිසා යන්නේ ඇයි ඉල්ලන්නේ ෂෝට් කට්නේ. අර වංගු ගහලා අරෙන් ගහලා මෙහෙන් ගහලා ස්වාමීන් වහන්සේ මුරුංගත් කියලා ආකල්පකැතයි. ආකල්පකැත නිසා වැඩේ වෙන්නේ නැහැ. ඉතින් එතකොට දෙවියන් වහන්සේ හොඳ නැහැ. නැත්තම් අර කාරණාවල දෙවියන් වහන්සේ තරම් හොඳ කෙනෙක්. දෙවියන් වහන්සේ තමයි හොඳ. දෙවියන් වහන්සේ තමයි යහපත. හැබැයි අපිට ඊට වැඩි අපේ කාරණාව ලොකුයි. හරි අපි බලමු. ස්වාමීන් වහන්සේ හෙසකියාගේ ඒ වචන කිහිපය හරි උනන්දුවෙන් සහ ශනිකව උන්වහන්සේ ඇසුවා. කියන්නේ යෙසායට අඩි කිහිපෙ එන්න හම්බෙන්නේ. යෙසායට ආය කතා කරලා කියන කියපන් ගිහිල්ලා. අවුරුදු 15ක් උඹේ ජීවිතේට එකතු වෙනවා. සහ උන්වහන්සේ පුදුමාකාර දෙයක් කරනවා. මහා පුදුම දෙයක් කරනවා. අද ඔබ හිතලා බලන්න ඔබ වෙනුවෙන් එසේ කර ඔබ වෙනුවෙන් ඊට වැඩි දේවල් කරලා තියෙන හැබැයි මෙවැනි දෙයක් කරලා නැහැ.
ඒ කියන්නේ කොච්චර හෙසකියා කියන චරිතය දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑ කමිනුත් සම්පූර්ණ සිතක් ඇතුව හැසිරලා ඇද්ද කියලා බලන්න. උන්වහන්සේ යෙසායාට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් මේ අපි බලමු දෙක රාජාවලි 29 පදයේ සහ 10 වෙනි පදයේ බලමු. යෙසායා කතා කොට ස්වාමීන් වහන්සේ කී දේ කරන බවට ස්වාමීන් වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණක් මේ එනම් ඡායා අංශක 10ක් ඉස්සරහට යන්නද නැතහොත් පස්සට හැරී එන්නද යැසීය. හෙසකියා එතනත් බලන්න හෙසකියා කියන ඡායා අංශක 10ක් ඉස්සරහට යන එක නම් ඒක සාමාන්‍ය දෙයක්. එහෙම නෙමෙයි ආපස්සට. මොකද්ද මේ කියන්නේ ඡායා අංශක මොනවාද මේ? මම විද්‍යාව පාඩම උගන්වන්නේ නැද්ද? කමන්නේ. මේක අපේ බදාල කට්ටිය නම් අහලා තියෙනවා. නැහැ කිව්වොත් මම පාසලට කම්ප්ලේන්ට් කරනවා මේ ළමයින්ට උගන්වන්න එපා වැඩක් නැහැ මේ ළමයි ඉගෙන ගන්නේ නැහැ බොරුවක් කරන්නේ කියලා කියනවා. කිව්වේ නැද්ද මේ කතාව? බාල යාඥායි. කිව්වේ නැද්ද? කිව්වා. ඡායාංශක 10ක් යනවද? ලෝකය භ්‍රමණය වෙනවා ඉස්සරහට. පස්සට භ්‍රමණය වෙන්නේ ඉස්සරහට. මේ ඉස්සරහට භ්‍රමණය වෙන එක ස්වාමීන් වහන්සේ එසකියාගෙන් අහනවා මේ අවුරුදු 15 එකතු කරන එක ලකුණක් විදිහට ඔයාට ඕනේ ඉස්සරහට යවන්නද පස්සට යවන්නද කියලා. ඉස්සරහට යන එක කොහොමද එකයිනේ නේ. එහෙම නෙමෙයි ස්වාමීනි. ඔක පස්සට කරගන්න. අංශක 10ක්. ස්වාමීන් වහන්සේ ඔහු නිසා ඔහුගේ ඒ වචන කිහිපය නිසා ස්වාමීන් වහන්සේ පෘථුවිය අංශක 10ක් ආපස්සට කරගන්නවා. ඒක මේ ඔයාට මට කරන්න බෑ. ස්වාමීන් වහන්සේ ලස්සනට මේ ලෝකේ මාර්ග දිනා කඳු වලින් බැලන්ස් වෙලා නේ නැද්ද? මම හිතනවා ලැස්සට හරි ඉස්කෝලේ ළමයි ඉන්නේ කියලා මෙතන. ඔව් ඉගෙන ගන්නන්නේ කඳු වලින් තමයි මේ ලෝකේ බැලන්ස් වෙලා තියෙන්නේ. ඉතින් එවැනි ප්‍රඥාවන්ත දෙවියන් වහන්සේට පමණයි මේ පෘථුවිය මෙසේ කර හැකි. මන්ද උන්වහන්සේ තමයි මුළු මැවිල්ලේ කතුවරයා. සහ උන්වහන්සේ තමයි මුළු මැවිල්ලේ ක්‍රියේටර් නැත්නම් නිර්මාතෘවරයා. හරි? ඉතින් ස්වාමීන් වහන්සේ ඔහු නිසා අංශක 10ක් ආපස්සට හරන. ඇයි ඒ? ඔහු ස්වාමීන් වහන්සේට හරි ලොකු දෙයක් කිව්වද? නෑ. ඔහුට ස්ථිරකමක් තිබ්බා. මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ සැබෑ කමින් සිටියා. හරිව තිබුණු දේ කරා උන්වහන්සේගේ සමුවේ සහ මම ඒක කරේ සම්පූර්ණ සිටින්. ඒක නිසා මම ස්වාමීන් වහන්සේට කෙලින් ඒ දේ ඉල්ලනවා. ස්වාමීන් වහන්සේ හඬ ශනික වැස්සුවා. ස්වාමීන් වහන්සේ නිසා හෙසකියාට තව අවුරුදු 15ක් රජකම් කරමින් උන්වහන්සේට සේවය කරන්ට ස්වාමීන් වහන්සේ උට ආශිර්වාදය ලබා දුන්නා. අපි බලමු ඊළඟ චරිතය. දැන් හෙසකියාගේ චරිතයත් ඒ වගේ තවත් චරිතයක් තියෙනවා බයිබලයේ අපි බොහෝ දෙනෙක් දන්නා වූ චරිතයක්. හෙසකියා ගැන මම හිතනවා අපේ යාඥා කණ්ඩායමත් එක්ක අනිත් අයත් දන්නවා ඇති කියලා කතාව ගෙදර ගිහින් කියවලා බලන්න. ඔය සන්දර්භය තමයි ඔය හෙසකියා රජතුමාගේ කතාවේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ තුල සැබෑ සිතින් ඔහු ඒ ආඥාව කරපු නිසා ඔහු හැසිරුණේ ඔහුගේ ජීවිතේ තියෙන තාක්කල් සැබෑ කමිනුත් සම්පූර්ණ සිදුනුත් නිසා උන්වහන්සේ ආඥාව ශනිකව යක්වා. අපි බලමු ඊළඟ පදය. ඊළඟ කොටස. කවුද මේ ඊළඟ චරිතය? ආබ්‍රහම්. අපි කියන ඇදහිල්ලේ පියවුම් කියනවා. එක නිර්නාමයන් නිර්වචන අර්ථකථන දෙනවා. ආබ්‍රහම් කියන්නේ ස්වාමීන් වහන්සේට කීකරු මිනිසෙක්. දේව හඬ හොඳට අහුම්කම් දුන්නු ආත්ම සංවේදී භාවයේ තිබ්බ මිනිසෙක්. ඇයි ආත්ම සංවේදී භාවයේ තිබ්බ මිනිසෙක්? උන්වහන්සේගේ හඬට හරි අලංකාරව අහුම්කම් දෙමින් උන්වහන්සේ කියපු දේ ඒ ආකාරයටම කරා. ප්‍රශ්න අහන්න කියන්නේ. අද අපි දැන් දෙවියන් වහන්සේ කෙලින් කතා කෙලින්ම දරුව කුමාරි දරුව චමිලා දරුව කියලා කතා කරන්නේ නැහනේ. කතා කරනවද? එහෙම කතා කරන කරන්නේ. එහෙම කතා කරලා තියෙනවද? නෑ. දැන් කතා කරන සභාපාලකවරයා තුලින් කතා කරනවා. බයිබල් වචන තුලින් කතා කරනවා. බයිබල් වචන තුලින් කතා කරපුවම පාස්ටර් කවුරුද දුවගෙන පාස්ටර් මට බයිබල් පදයක් හම්බුණා. දැන්
තේරුම දන්නවා සමහරක් අය. ඒක කරන්න කියලා තියෙන්නේ මෙයා කරන්න කැමතිම නැති දේ. ඒක තේරෙනවා. හැබැයි ඒක කරන්න කැමති නැති නිසා පාස්ටර් ගාවට එනවා. ඇයි මේ පාස්ටර් මේ පාපට අවුල් කරගන්න බලන්නේ පාස්ටර්. මේ බයිබල් වලින් මොකද්ද පාස්ටර් කියලා තියෙන්නේ? පාස්තුල ආඥාන වහන්සේ ඉඳලා පාසත් ඒක නිකනවා. නිකමට හරි පාස්ටර් වෙනවා කොහොමද ස්වාමීන් දැක්කනේ පාස්ටර් කිව්ව එක මම වැරදි. මම පාසත් කිව්වම ඉතින් පාස්ටර් එක කොහොමද කරන්නේ පාස්ටර්? මගේ වාතාවරණය වෙනස්නේ පාස්ටර්. මේ බයිබලයේ දැන් යන්න පාස්ටර් අතරේ දේව ධර්මාචාර්යවරයෙක් කියලා පාස්ටර් කෙනෙකුත් වෙලා දේව ධර්මාචාර්යවරයෙකුත් වෙලා පාස්ටර් දැන් ඉගෙන කරන්න බෑනේ පාස්ටර් ඒ සම්දර්භය වෙනයිනේ පාස්ටර් මෙහි සම්දර්භය වෙනයිනේ පාස්ටර්. ඉතින් කොහොමද පාස්ටර් අපි ඒක කරන්නේ කියලා වැඩි මඟ අරින්න බෑ. දැන් ආබ්‍රහම් කියන්නේ එහෙම නෙමෙයි. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කිව්වා අම්මම තාත්තා ඔබ ওই දේශෙට අයින් කර මම පෙන්වන දේශෙට යන්න. ඇයි ස්වාමිනියම ගන්න? ඔන්න ඔය ස්වාමිනිය එක්කෝ අමේරිකේ ඉඳලා අපි ලබන අවුරුද්ද යන ඒවා කිව්වද? නෑ. හරි ස්වාමී. කිව්වා කළා. අපේ උන්දරට කිව්වහම අද නෙමෙයි අපි හෙට කරුණු. නැත්නම් ලබන මාසේ ලබන සතියේ ඔන්න පුදුම දේව භක්තියක් තියෙන ඕන දැන් කියන්නේ අයියෝ පාස්ටර් වන්නවා හැමදාම ඉඳට පාස්ටර් දීලා ගිහින් දින ඒකත් බයිනවා තාත්තත් එකයි දුවත් එකයි හැම වෙලෙම බයින්න විතරයි දන්නේ මේ මිනිස්සුන්ට අපේ අමාරුකම් තේරෙන්නේ අපේ වාතාවරණය දෙන්නේ බයින්න නම් හොඳට දන්න ඔතෙන්ට නැග්ගම ඉතින් ඕන කෙනෙක්ට බයින්න පුළුවන් නේ ඔයාලා දන්නේ මම මෙතන ඉන්නේ පුල් පිටේ නැත්තම් මං ඇදගෙන වැටිලා පුල් පිටේ ගල්ලන් ඉන්නේ මම ඔව් ඉතින් ඇයි ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කිව්ව ගමන් ආබ්‍රහම් මේක කළා. දැන් ආබ්‍රහම්ට අවුරුදු ගාණක් දරුවෝ නැතුව ඉඳලා අනේ යාන්තම් ඔන්න ඊසාක් හම්බෙනවා. හරිද? ඒ ආබ්‍රහම් කීකරු 100ක් කීකරු නෑ ඉතින්. නැත්තම් ඉතින් දෙවියන් වහන්සේ දෙනවා කොහොමද දෙනකම් බලන් ඉන්න බෑ. ඉස්මායිල් හදුවේ ඒකනේ. ඇයි ඒ? භාර්යාවගේ හඬට අහුම්කම් දෙන්න ගියා. මම ගෑනු කෙනෙක් වුණත් ඉතින් ඇත්ත අපිට ඔය ඔක්කොම තේරෙන්නේ නැහැ නේ ඉතින්. පිරිමින්ට තේරෙන ඔක්කොම අපිට තේරෙනවද? තේරෙන්නේ නැහැ. දැන් කියන්නපා මේ ගෑණි කියලා දෙන්නේ මේ අපිම කපනවා කියලා. ගෑනු කෙනෙක් වුණා මම මෙතන නැගලා නියෝජනය කරන්න ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේ කියන ටික කියන්න ඕනේ. ගෑනු අපිට ඔක්කොම තේරෙන්නේ නැහැ. අපි කියන ඒවා වැරදිනවා. අන්න ඒ වගේ තමයි අප්‍රම්ට උනේ. සාරා කිව්වා මට දැන් ළමයි හදන්න බෑ. දැන් ඉතින් අය 16කින්වත් තමයි අපේ පරපුර ගෙන්නන්නේ කියලා ඔන්න ඉස්මායිල් හදුවා. දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ කාගෙන් හරි දෙනවා කියලාද? නෑ ස්වාමීන් වහන්සේ සාරගෙන් මම දෙනවා. සාරා නම දුන්නා සාරා කියලා. ඒකයි. සාරාගේ නම අමතකුණා සාරාට. ඒක නෙමෙයි. ඒක නෙමෙයි. අර 16 දුන්නේ හාගරට. මගේ වැඩේ වෙන අය කරන්න ගියාම ස්වාමීන් වහන්සේගේ ප්ලෑන් එක අවුල් යනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කණෙන් ඇදලා හරි ආයෙ ගන්නවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ කරන්නේ. අර ස්වාමීන් වහන්සේ ලියලා තියෙන විදිහට පොත පෙරලගෙන යන්නේ නැතුව අපි පිටුවල ලියන්න යනවා. ඉතින් ඊට පස්සේ පිටු ඉර යවදී පොට්ටට රිදෙනවා. ආය අපරාධේ පොත පිටු කීයක් නම් ඉවරද? ඔය කියන්නේ අවුරුදු කීයක් නම් අපේ ඉවරද අර කාරණාවෙන් ඉන්න අපරාධනේ අවුරුදු මොලේ පෑදුනා නෙමෙයි. අපේ තියෙන උද්දච්චකම. වෙන මොකුත් නෙමෙයි උද්දච්චකම. අපිට ඕන දේ අපි කරන්නේ. ස්වාමීන් වහන්සේට ඕන දේ නෙමෙයි. මට ඕන දේ. අමතක කරන්න එපා. ඔබ දැනුත් හුස්ම ගන්න ස්වාමීන් වහන්සේ නිසා. එතකොට ඔබට උන්වහන්සේව අභිභවා යන්න බෑ. හිතනවා නම් මට උන්වහන්සේව අභිභවා ගිහිල්ලා මට මගේ වැඩේ කරගන්න පුළුවන් කියලා. එහෙම ගිහින් තමන්ගේ වැඩේ කරගත්තු එක්කෙනෙක් සහ සාර්ථක වෙච්ච එක්කෙනෙක් මට කියන්න බලන්න. බයිබලෙත් නෑ, ලෝකෙත් නෑ. ස්වාමීන් වහන්සේව අභිභවා උන්වහන්සේගේ වැඩේ නොකර මගේ වැඩේ කරපු සාර්ථක වෙච්ච කිසිම මිනිහෙක් මේ ලෝකේ නෑ. එහෙම ඉන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේකින් ඉන්න බෑ. මන්ද ස්වාමීන් වහන්සේ මිනිස්යා මෞකසේ ප්‍රන් උන්වහන්සේ තීරණය කරගෙන මූ කරන්න ඕන වැඩේ මෙන්න මේකයි. කුමාරියම්ම කරන එක මට කරන්නත් බෑ මං කරන එක කුමාරියම්මට කරන්නත් බෑ. මං කියන්නේ මේ
එයාගේ වයසත් එක්ක යාර ගන්න පුළුවන් දෙයක් දින මට මගේ වයසත් එක්ක දැන් මම නිකන් හරි උදුළු ගෑවොත් කුමාරයාට උදුළු ගන්න පුළුවන් බෑ අර වල්පොලින් නම් පොඩ්ඩක් ඇවිත් මම පුතේ මට හදි කියනවා ඉතින් කොහෙද උදුළු ගන්න උදුළු දෙකයි ගන්න කුමාරයා මට අවුල් බෑනේ ඉතින් කරන්න බෑ අන්න ඒ වගේ තමයි ඉතින් දැන් අමාරුවෙන් දෙවියන් වහන්සේ ඊසාක්ක දැන් මේගොල්ලෝ කැඳවීමට ආයමත් ගෙනල්ලා ඊසාක්ව ඉපදුනා. මෙච්චර දෙවියන් වහන්සේම දීලා උන්වහන්සේ පොරොන්දුක තිරා නුඹේ ජාතිය වැලිමෙන් ආකාශ තරුමෙන් දෙනවා කියලා කතා කරගෙන පුතාව පූජා කරන්න. දැන් ආබ්‍රහම් හානිගේ දැයි ස්වාමීන් ඔබ වහන්සේ මාරගෙන මට මේ ඉඳලා දුන්නු දරුවෝ ඔබ වහන්සේ දැන් දීලා ඔබ වහන්සේ මාය ගන්න. සිතුවිල්ලකින්වත් ඔහු එහෙම කරේ නෑ. ඔව් ස්වාමීන් වහන්සේ කිව්වම හා. හැබැයි මේ පාර උන් මොනක් කර වැඩක් කරා. ගැණිවි කිව්වේ නෑ. සාරට කිව්වේ නෑ. සාරට නොකිය හොරෙන් ලෑස්ති වුණා. අයියේ දන්නවා සාරට කිව්වනම් මේ පාරත් සැලැස්මෙන් පිටපයින් වෙනවා. එහෙනම් දෙයිද සාරා? සාරා දෙයිද? දෙවියන් වහන්සේ දුන්නා නම් උන්වහන්සේ ගන්න බොරු නොකිය මෙන්න මේ ළමයා කියලා ඔයා යනවා නම් යන්න කියලා. හැබැයි ආබ්‍රහම් මේ පාර මොනක් කරලක් කරලා කොහොමත් අපිට එමනේ ජීවිතේ එක පාඩමක් වුණාම ඒක අපේ ජීවිතේ සමානක එහෙම මත කිව්වේ. රෑ වැටුණා වලේ දවල් වැටලා හවසක් වැටලා උදේත් වැටලා දවස ගානේ වැටෙනවා. ඉතින් කවුරු හරි යන්නේ උස්සන්න. වැටිලා. හැමදාම උලන් ගහන්න ඕනේ. ඇයි වැටිලා? පුරුදු වෙලා. ඒක දැන් පුරුදු වෙලා. ඒක ඇඟට ජීර්ණය වෙලා. වැටෙන එක ජීර්ණය වෙලා නැගිටලා ඉන්න එක දැන් හරි අවුල් වගේ. ඉතින් වැටෙන්නම තමයි බලන්නේ. ඒකට මේ ආබ්‍රහම් එහෙම කරේ නෑ. ආබ්‍රහම් සාරාව පැත්තක දාලා සාරට නොකිය පුතාවත් ඇස්ති කරන් එයාගේ විශ්වාසවන්තයත් එක්ක යනවා. කොච්චර විශ්වාසවන්ත වුණත් කොහෙද කන්ද පාමුල මොරියා කන්ද පාමුල මොරියා දේශේ තිබ්බ කන්ද පාමුල ඔයත් ඉන්න මම ළමයාත් එක්ක යනවා කියලා කියා. ඒ අනාතරතුර තමන්ගේ පුතා නම තාත්තා. ගින්දරක් තියෙනවා දරක් තියෙනවා. බැටළු වෙනවා. තාත්තා ගොඩ නෑ අද ෂොට් එක දෙනවා පුතේ ඔයාට ස්වාමීන් වහන්සේ ඔයාගේ ඉල්ලුව දෙන්න යන්නේ කියලා කිව්වද නෑ. හරි විශ්වාසවන්තයි. ආබ්‍රහම් දෙවියන් වහන්සේ මුළු සිතින් විශ්වාස කරන මිනිස්සෙක්. නැත්තම් දෙවියන් වහන්සේ කියන හැමදේම කරන්නේ නැහැ. උන්වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. උන්වහන්සේ තුළ විශ්වාසවන්තව ස්ථීරව ඉඳගෙන මොකක්ද කියන්නේ පුතා? ස්වාමීන් වහන්සේ කන්දුලදී අපිට සපයයි බඩු. සැපෙව්වද නැද්ද? සැපෙව්වා. දැන් එතකොට ආබ්‍රහම් කියන ඒවා අහනවා ස්වාමීන් වහන්සේ අපි කියන ඒවා වන්නේ ඒකත් කුඩම්මගේ සැලකිල්ල බලන්නකො නේද අපිට අනුග්‍රහය දෙනින්ද අපි කියන දේවල් අහන්නේ එහෙම ඉස්සරහෙම නෑ විනිශ්චය යෝගෙන් එතකොට පව් වැඩි නේද උන් ධර්මිෂ්ඨ අපි අනුග්‍රහන්නේ ස්වාමීන් වහන්සේ අපිට සලකන්නේ අනේ එහෙම එකක් නෑ ස්වාමීන් වහන්සේ දැනුත් අහනවා ඇයි ස්වාමීන් වහන්සේ කම්බීරිද ඇයි ස්වාමීන් වහන්සේ පහසර ගිහිල්ලාද නෑ උන්වහන්සේ සර්වවාසී සර්ව බලධාරී සර්ව ඥානදායක කෙනෙක් වහන්සේ. උන්වහන්සේ එදත් අදත් හෙටත් අනාගතෙදිත් ඔබගෙත් මගෙත් හඬ අසන්න සූදානමින් ඉන්නවා. හැබැයි ඔබ තාම සූදානම් නැහැ. හැබැයි කතා කරොත් මම සූදානම්. යයිද ස්වර්ගෙට? ඒකෙන් පාස්ටව තියලා අපි යන්නේ. හැබැයි මේ යන විදිහට පාස් ඉඳලා ඕගොල්ලෝ එනවා. ඇයි මේ මිනිස්සු කරන ඒවා බලලා ස්වාමීන් වහන්සේ තුළ ආත්මෙ කැඩිලා ඇයි මුන් එක කේන්ති අරගෙන මේ කරන වැඩවලට කේන්ති නැ එක සතියක් පල්ලියෝ ලබන සතිය පල්ලිය ඉන්නේ නිකන් මොකක්ද වගේ වැඩට යනවා සතියක් පාස වැඩට යනවා එක ඉරිදාවයි තියෙන්නේ අර සතිය පුරාම එකම මූණු ටික දකිනවා වැඩට යද්දී සමුදා අමාරුද බලද බ්‍රහස්පති සිකුරාද අපේ මහත්තයන් සෙනසුරාදත් යනවා පුදුම ආසාවක් තියෙන වැඩ කරන මිනිස්සු ගන්න ලොක්කා ගන්න පුදුම ආසයි ලොක්කත් පුදුම ආසයි ඔව් මහත්තයන් ලොක්ක නැතුව බෑ ලොක්කට මහත්තයන් නැතුව ඔව්
ආවා. ටිකෙත් එක්ක. හැබැයි මේ ඉරිදට හරි ඉරිදට මයික් එකක් ගන්නවා. ඉරිදට එන්න කිව්වම කොන්ද අමාරු. ඔළුව අමාරු. ප්‍රශ්න. සල්ලි නෑ. ජොබ් එකට යන්න කොහෙන් ආවේ සල්ලි හම්බුනේ? මාර වැඩේ කියන්නේ ස්වාමීන් වහන්සේගේ වැඩේට එන්න සල්ලි නෑ. ජොබ් එකට යන්න සල්ලි තියෙනවා. පුදුම විශ්වාසවන්ත භාවයක් තියෙනවා. ඉතින් සභාපාලකර හැමදාම කෝල් කරලා ආපුවම අමතකුණා කියන්නේ හිතුවේ මට කතාව නෑ. සභාපාලකර කෝල් කරමු අනේ පාස්ටර් මට ඉන්න බැරුණා නම් අවන්නේ. ඉතින් පාස්ටර්ට කියන්නේ ඇයි උන්ට මෙච්චර උගන්නලත් මෙච්චර මේ අවසාන කාලය කියද්දි තම තමාගේ වැඩවල ඉරිදත් වෙනවා. ඉතින් පාස්ටර්ගේ ආත්මය කැඩිලා පාස්ටර් ගෙදර ඇදලිවන් දෙලික සුවරි. අන්නෝක තමයි වෙන්නේ. ඉතින් එහෙම කරන්න බවුනේ පාස්ටර් නේ. මෙච්චර ඕගොල්ලෝ උගන්නලා එහෙම කරන්න හොඳ නෑ නේ. ඉතින් දැන් මේ ආබ්‍රහම් හරි විශ්වාසවන්තයි. මම කිව්වේ ඒක. ඉතින් අද අපි විශ්වාසවන්තද? කටිනා කියපුවම මම විශ්වාසවන්තයි. නෑ මම ස්වාමීන් වහන්සේ කියන දේ කරනවා. යාඥාවට කීයෙන් කී දෙනා දෙන්නේ? කතා කරොත් බලවත් යාඥා කරුවෝ. හැබැයි උදේ යාඥාවට ඉන්නේ 1 2 3 4 5 6යි. 6 7යි. 7යි. 7 8යි. 8යි. පුදුම විශ්වාසවන්ත භාවයක් තියෙනවා. රෑ 10 යාඥාවට සූවර 10ක්. ඔව්. වෙලාවකට පහකුත් ඉන්නවා. නැත්ද? ඔය සාක්ෂි දාමේ ඔලුවලට ඉස්සර සාක්ෂිකාරයෝ. ඔව්. වැඩ විදිමතයි. මම රෑ 10 වෙද්දි නිදා ගන්නවා. ඒ නිසා මට 10 යාඥාවට එන්න වෙන්නේ නැහැ. අනේ ওই 10 යාඥා අතරතුර ස්වාමීන් වහන්සේ ඉන්න ඕනේ බලන්න. නිදාගන්න. නිදාගත්ත මෙහෙමමයි නැගිටලා යාඥා හිටපු ටික ස්වාමීන් වහන්සේ අරගෙන ගියා. ඊට පස්සේ බොරුවට ගන්න එපා අනේ බලන්නකො අපිව දාලා ගිහිල්ලානේ. ඇයි අප්පා එතනත් ස්වාමීන් වහන්සේට මේ වැරද්ද. මාර දෙවි කෙනෙක් අපිව පොඩ්ඩක්වත් සලකලා නැහැ. ඔන්නෝම කියනවා. හැබැයි මේ ආබ්‍රහම් මෙහෙම නෑ. වැරදුනත් එයා අපිට මේ වැරද්ද තියාගත්තා. මොකද මනුෂ්‍යාකාරයෙන් ඔහුගේ වරදි කරගෙන ඔහු පරිප්පු කද්දී දෙවියන් වහන්සේට දාන්න ගියේ නෑ ඒ බෝලේ. මේ බෝල දාන මේ සිද්ධාන්තය තියෙන්නේ මැවීමේ ඉඳලා. සර්පයා කිව්වා ස්ත්‍රිය කෑවා. ස්ත්‍රිය කාලා මහත්යට දුන්නා. බලන්න ස්ත්‍රිය කොච්චර වටිනවද කියන්නේ. නේද? පුදුමාකාර වටින ජාතියක් අපි. නරි? දේව සැලස්මමයි පැත්ත අරන් තරම් පුදුම ජාතියක් අපි. හරි? ඒකද මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ ආදම් මොකද ඒක? ස්වාමීන් වහන්සේ දුන්නු ස්ත්‍රිය තමයි මේ එළිය කන්නේ. බෝලේ භාගයක් ස්වාමීන් වහන්සේට බෝලේ භාගයක් ගෑන් කෙනා. ස්ත්‍රිය මොකද කරන්නේ? ඒව නුඹ මොකද කරන්නේ? ස්වාමීනි ඔබ වහන්සේ නම සර්පයා මොවරද? ඒක නිසා මම කෑවා. බෝලේ භාගයක් ස්ත්‍රියගේ බෝලේ භාගයක් දෙවියන් වහන්සේට භාගයක් සර්පයා. දැන් සම්පූර්ණ බෝලයක් කාලවත් තියෙන්නේ දෙවියන් වහන්සේ. ඒතකොට වැරද්ද කරන්නේ කවුද? දෙවියන් වහන්සේ. මේ බෝල දාන එක ඒ කාලේ අයත අතීතේ පටන් දැනුත් අපි අපිට ඕන විදිහට ජීවත් වෙලා වැරද්ද වුණාම ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. ඉතින් මම මගේ විදිහට කරා ඒක තමයි මේ දෙවියන් වහන්සේ ඒකලත් පළ. වැස්ස දෙවියන් වහන්සේ. කන්දක් කඩන් වැටුණත් දෙවියන් වහන්සේ. ප්ලේන් එක කඩන් වැටුණත් දෙවියන් වහන්සේ. බේරුණාම මොකද කරන්නේ? මම පුදුම ශ්‍රමයක් දාලා බේරුණේ. මට කරන්න පුළුවන් දෙයක් නෑ. මට කරන්න පුළුවන් දෙයක් තියනවද? නෑ. මට මනුෂ්‍යත්වය දුන්නේ දෙවියන් වහන්සේ නම් මේ මනුෂ්‍යත්වය ක්‍රියා කරන්නේ මවුන් කාර්යයට ඕන විදිහට මිසක මනුෂ්‍යත්වය ලබාගෙන ඉන්න මට ඕන විදිහට නෙමෙයි. දැන් අපි ආයෙත් වචනයට යමු. දෙවියන් වහන්සේ කිව්ව දේ
ආබ්‍රහම් ඒ විදිහටම කළා. හැබැයි ඔහුගේ විශ්වාසය කරන කොටගෙන ස්වාමින් වහන්සේ ඔවුන්ට බැටළු පැටියෙක් දුන්නා. දුන්නේ නැද්ද? දුන්නද? දුන්නා. දැන් මේ ඔක්කොම වෙනවා. දැන් මේ ඇයි මේ ධර්මිෂ්ඨකම නිසා. ධර්මිෂ්ඨකම නිසා සම්පූර්ණ සිත. ධර්මිෂ්ඨකම කියන්නේ මොකද්ද? සම්පූර්ණ සිත ඇතිව සැබෑකමින් විශ්වාසවන්තව කීකරුව. දෙවියන් වහන්සේගේ වචනෙට කීකරුවලා ඒක ක්‍රියාවට නංවන්න ඕනේ. මම පාස්ටර් කිව්වනේ පොඩ්ඩක් හොඳට ඉන්න ඕනේ. නැත්තම් තාත්තට හොඳ නෑ. දැන් ඒකටද මම ඉන්න ඕනේ. තාත්තව දුන්නේ කවුද මට? භෞතික පියෙක් දුන්නේ. භෞතික මවක් දුන්නේ ස්වාමීන් වහන්සේ. මම කරන අපි කවුද ඇත්තටම? අපි ඩමි වගේ. ස්වාමීන් වහන්සේව නියෝජනය කරන්නේ අපි. අපිව දැක්කම ස්වාමීන් වහන්සේත් මේ වගේ. අපි දැක්කම ස්වාමීන් වහන්සේත් මේ වගේ. ඔව්. තේරුණාද? තේරුණා. මේ ඉන්න විදිහට එක්ක මම තේරුම් ගන්නද එක්ක තේරුණා. නැත්තම් තේරුන්නේ නැහැ. ඔයාලට ඕන දෙයක් කියන්න අපි අහගෙන ඉන්නවා. එහෙමද? ස්වාමීන් වහන්සේව අපි නියෝජනය කරන්නේ. දැන් අර ෂොප් වල ඇඳුම් දාන්න ඩමි වලනේ. දැන් ඒ ඩමිය හරි ලස්සනට තියෙනවා. ඒ ඩමිය ඇඳාම ඩමියේ තියෙන ඇඳුම් දැක්කම ගන්න දෙනවා. අරන් එන්දම අපි මලමිණිය වගේ. ආනන්ද ඔන්ලයින් ඕඩර් කරලා බලන්න. ඔන්ලයින් ඕඩර් කරලා බලන්න. ඒක තමයි වෙන්නේ. ගිහිල්ලා ෆිට ඔන් කරලා ගත්තොත් අපිට හරියන එක අපි ගන්නවා ඩමිය විදිහටම. හරිද? අපි මනීෂට හම්බුණා එහෙම සාරයක්. ලොකු වෙන්ඩි කෙනෙක් ඕඩර් කරලා චූටි සායක් දෙන්න තියෙනවා. ඉතින් මනීෂට හම්බුණා. අන්න ඒ වගේ තමයි. ඉතින් දෙවියන් වහන්සේව අපි නියෝජනය කරන්නේ. අපිව දැක්කම මිනිස්සු ගැලීම ලබන්නේ නැහැ අයියේ. ඒ තරම් දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි දක්වන නිසා. කීප දෙනෙක් තේරෙනවා අනිත් තැන ඕන එක කියලා ගන්න කියලා. ඉතින් දැන් ආබ්‍රහම් මේ විදිහට ගියා ස්වාමීන් වහන්සේ උන්ට ආශිර්වාද කරා. දැන් අපි බලමු මේ ධර්මිෂ්ඨකම නිසා මේ ධර්මිෂ්ඨකම සොයද්දී අපිට ලැබෙන ආශිර්වාද මොනවද කියලා. අපි පෙන්නමු ලූක් සමාන යසුද මතෙව් 6:33. ඊට පස්සේ අපි උඩ පද කියමු. මම කියවන්නම් ඈ. ඉක්මනට යන්න. නමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයා බලන්න. මේ සියල්ල නුඹලාට දෙනු ලබන්නේය. මොනවද මේ සියල්ල? පෙළුනේ නැද්ද තාම? පෙළුවනේ. මොකද කියන්නේ? උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයන්න එතකොට මේ සියල්ල ලැබෙනවා කියනවා. මොනවද මේ සියල්ල? අපි උඩ පද ටික කියමු. දැන් 25 ඉඳලා එයින් නුඹලාට කියමි කුමක් කමුද කුමක් බමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවේලා. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? ආකාශයේ පක්ෂීන් බලා කළා. උන් වපුරන්නේවත් කපා ගන්නේවත් අටුවල රැස් කර ගන්නේවත් නැත. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කනස්සලු වීමෙන් තමාගේ උසිත එකරියන එකර ගන්න නුඹලා අතරින් කවරෙකුට පුළුවන්ද? නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලු වන්නෝද? කෙතේ මානෙල් ගන්න හැටි කල්පනා කරපල්ලා. ඒවා වෙහෙසෙන්නේවා නූල් කටින්නේවා නැත. එහෙත් සලමොන් පවා ස්වකීය සියලු ආශ්චර්යයේදී ඒවායින් එකක් ලෙස පැළඳ නොසිටියේ යයි නුඹලාට කියමි. මද ඇදහිල්ල ඇත්තෙමි. අද තිබී හෙට උදුනේ දමන නුඹලා ලබන්නා වූ කෙතෙන් තුන දෙවියන් වහන්සේ මෙසේ පළඳවන සේක් නම් ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා පළඳවන සේක්ද නොපළඳවන සේක්ද? එයින් කුමක් කමුද කුමක් බමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙලා. මක් නිසාද මේ සියල්ල අන්‍ය ජාතිහු සොයති.
මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. දැන් හරි පැහැදිලි. මම ආයෝග විග්‍රහ ගන්න ඕනේද? මම ආයෝග විග්‍රහ ගන්න ඕනේ. මම දන්නා මෙතන ඉන්නේ ඔක්කොම සිංහල භාෂාවෙන් ඉගෙන ගත්ත දරුවෝ කියලා. ඉතින් මේක මම ආයේ චුට්ට පැහැදිලි කරන්න දෙයක් තියෙනවද? නෑ. අනේ හැම වෙලේම අද කන්නේ මොනවාද? මාත් තාන ඔය කිව්වට හස්බන්ඩ් කියලා. අද රැට කන්නේ මොනවාද? උදේට කන්නේ මොනවාද? අපේ අම්මත් තාන. ඔයගොල්ලෝ අහන්නේ නැද්ද? දැන් සල්ලි නැති වුණාම හෙට සල්ලිත් නෑ අපි කන්නේ. මේ හෙට ගැන හිතන්නේ. සමහරවිට ලබන සතියේ රැට කන එකත් හිතනවා. සතියක් තියෙනවා. අද හිතනවා. අපි හැම වෙලේම අපේ මේ ජීවිතය අනාගන්නේ කොහොමද නේද? අතීතයේ දේත් වර්තමානයට ගෙනල්ලා අනාගතයේ දේත් වර්තමානයේ දාන්නේ මේ තියෙන සුළු මොහොත භුක්ති විඳින්න නැතුව අර දෙක නිසා දුක් විඳිනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ තුල ඉඳලා අපිට සතුටක් නෑ. අපි තමයි අනාගතයේ අතීතයේ වර්තමානයේ කරලා දාලා අනාගත කාලා අනේ ඉතින් දිරවන්න කියනවා අපි අඬනවා අපිට බලන්නකො දිරවලත් නෑ බලන්නකො නේද කියලා අපි අඬනවා. ස්වාමීන් වහන්සේ කියනවා අන්‍ය જાති ඒවා හොයනවා. හැබැයි මම මේ සියල්ලම ඕනද නැද්ද කියලා දන්නවා. ඔයාට කණ්ඩ ඕනද බොන්න ඕනද කියලා දන්නවා. මේ පක්ෂීන්ට දෙවියන් වහන්සේ හැමදාම සපයනවා. උන් වෙනම මේ බකට් වල දාලා වෙනම ස්ටෝර් රූම් තියාගෙන ඉන්නේ නැහැ. දවසේ දවසේ කනවා. මානෙල් මේකප් දාන්නේ නැහැ. මානෙල් කියන්නේ මල්. මල් නැත්තම් මාළු. මානෙල් මල මේ නූල් කටින්නේවත් මේකප් දාන්නේවත් නැහැ. ඒ වුණාට මානෙල් මල හරි ලස්සනයි. තේරුණාද? හරි. ඉතින් එහෙම තියනවා. මොකද මැවීමට ස්වාමීන් වහන්සේ එච්චර වටිනාකමක් දෙනවා. මිනිස්සයා කියන්නේ මැවිල්ලේ උච්චතම ස්ථානය. මිනිස්සයා කියන්නේ මැවිල්ලේ උච්චතම උතුම්ම මැවිල්ල. මොකද්ද? දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානත්වයට මව් කෙනෙක්. එතකොට මේ කුරුල්ලන්ට එච්චර අවධානයක් දෙන ස්වාමීන් වහන්සේ ඔබට මට අවධානය නොදී ඉන්නවද? ඔබගේ එක කෙස් ගහක් වඩනම ස්වාමීන් වහන්සේ දන්නවද? බිලියන 8ක කෙස් ගහක් එක කෙස් ගහ වැඩනකොට බිලියන 8ක් නේ එක කෙස් ගහ ගන්න. ඒ ඔක්කොම දන්නවා කියන්නේ කොච්චර ස්වාමීන් වහන්සේ අපි ගැන කොච්චර සියුම්ව බලන් ඉන්නවද? එසේනම් අපිට අවශ්‍ය දේවල් උන්වහන්සේ දන්නේ නැද්ද? අපි බොරුවට ඒ ගැන කනස්සලු වෙන්න ඕනද? මම නම් ඒක අත්දකිනවා මගේ ජීවිතේ. අපි මගේ ස්වාමි පුරුෂයයි බැඳලා අපි වෙනම ජීවත් වෙද්දී බොහෝ ආර්ථික අමාරුකම් තිබ්බා. මම කියන්නේ ලැජ්ජ වෙන්නේ. ඔහුගේ පඩියත් එක්ක, ගෙදර කුලියත් එක්ක අපිට මිඩංගු වෙන්න සහ අපිට හැඩ ගැසෙන්න හරි අමාරුයි. මොකද දෙන්නම තනියම ජීවත් වෙච්ච දෙන්නේ. අපේ මාත්‍ය හොඳට කාපු මිනිස්සේ මොකද තනි පඩියනේ ආයෙ කන්න බැරිද? මමවත් හොඳට කාලා බිරෙන්න මිනිස්සේ අපේ තාත්තගෙන් ඉල්ලපු ගමන් දෙනවා. මම මගේ පොකට් මනි ඉතුරු කරලා හිතන්නකෝ පොකට් මනි එකතු කරලා මාසෙකට 11000ක් හොයාගන්නගෙන මොනවද නේද? හොඳයිනේ පොකට් මනි එක නේ. රස්සාවක් කරන්න ඕනේ සතියකට 11000ක් ඇතිනේ නේ. පොකට් මනි මේ මාසෙකට 11000ක් ඇති. තනි මට මාසෙකට 11000ක් ඇතිනේ. නේ. මම හරි කණ්ඩ සල්ලි දාලා කන්න අපි කට්ටිය සල්ලි දාලානේ කන්නේ. තනි වියදමක් නැහැ. අපේ අයියලා මල්ලිලා ටික එකතු වෙලා සල්ලි දාලා කන්න හින්දා තනි වියදමක්. දැන් එහෙම හිටපු මට සහ මගේ සමය පුරුෂයාට මාර ලොකු උද්දේශයක් ගන්න ඕන දෙන්නේ මොකද්ද? ගෙඩි පිටින් 25ක් දෙනවා ගෙදරට. අර තාත්තගෙන තමයි. නෑ. මොකුත් නෑ. හැබැයි එක වේලක් අපි බඩගිනි හිටියේ නෑ ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. සහ අපි හොඳට ඇඳලා හොඳට කෑවා හොඳට ජීවත් වුණා. අපි හිතන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ දෙනවා. මම මේ සාක්ෂියක් මේ පුල්පිට් එක උඩ නම් කියන්නේ මේ මහත්ය හරිය ආසයි. කම්පියුටර් සයිඩ් එකේ ඉගෙන ගන්න. යා කෝස් එකක් කරමින් ඩිප්ලෝමා එකක් කරමින් යනකොට එයයි මයි කතා වුණා මේ
තව ඩිප්ලෝමා එකක් තියෙනවා වෙබ් ඩිසයින් කරා නම් හොඳයි නේද? අදක මේ යන ඉඩත් එක කොහේ වෙබ් ඩිසයින්ද? ඔයාලා දන්නවද? ඒ ඩිප්ලෝමා එකෙන්ම මෙයාලට කියලා දෙනවා ඔයාලට නොමිලේ අපි වෙබ් ඩිසයින් කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරා. ස්වාමීන් වහන්සේ අපිට දෙන්න නම් ලෝකෙ මිනිස්සුන්ගේ පොකට් එකක් හරි විවෘත කරනවා. අපේ දෙවියන් වහන්සේ අන්නේ තරම් බලවත් දෙවියන් වහන්සේ. වාතාවරණය වෙනස් කරන්නව තනන්සේ. හැබැයි අපි දෙන කතා කරන්නේ නිකන් හිටියේ නෑ. යාඥා කරා. ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලුවොත් උන්වහන්සේ ලබා දෙනවා. හැබැයි ඒක ස්ථිරව ඇදහිල්ලෙන් යුතුව ඉන්නන්න ඕනේ. මගේ ජීවිතේ ඒ වගේ සාක්ෂි අනන්තය අප්‍රමාණ. හැබැයි චූටි දේවල් ලයිව් දාන්න බැරිද කියන්නේ. නැත්තම් හරි නෑනේ. එතකොට මමත් තව කෙනෙක් වගේ වෙනවා. එහෙම වෙන්න හොඳ නෑ. මම පස්සේ ඔයගොල්ලන්ට පෞද්ගලිකව කියන්නම්. මම ඉතින් යාඥා කණ්ඩායමත් ඒක දන්නේ නෑ. හරි සුළු දෙයක්. හැබැයි මැවිල්ලේ අද්විතීත්වය ස්වාමීන් වහන්සේ මට ඒකිනුත් මගේ ස්වාමි පුරුෂයලත් පෙන්නුවා. හරි? ඉතින් අපි බලමු දැන් මේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියන ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේගේ රාජ්‍යත් සොයා බලලා එවිට මේ හැම දෙයක්ම ලබා දෙනවා. දැන් මට ලබා දුන්නා නම් ඔබට දෙන්නේ නැද්ද? අද කී දෙනෙක්ට ස්වාමීන් වහන්සේ ප්‍රශ්න විසඳලා ඇද්ද? කොච්චර උනත් මනුෂ්‍ය ස්වභාවය කෙලෙහිම දන්නේ. අද ස්වාමීන් වහන්සේ එකක් කරලා ස්වාමීන් වහන්සේ ඔබට යහපත් නැති දෙයක් නොදුන්නාම ස්වාමීන් වහන්සේ මගේ හඬ අහන්නේ. දෙවි කෙනෙක් ඉන්නවද කියලා පිළි ලැජ්ජාවක් නැතුව අහන්නේ. හරි. අහන්නේ නැද්ද? එක ප්‍රශ්නයක් විසඳුනම ස්වාමීන් වහන්සේට ස්තුති දීලා ඒ මුඛයෙන්ම එක ප්‍රශ්නයක් නොවිසඳුනම ස්වාමීන් වහන්සේ ඉන්නවද කියලා අහනවා. ඒ තරම් කුහක මනුෂ්‍ය සංහතියක් වෙලාද පාපය නිසා. ස්වාමීන් වහන්සේ කියනවාද ධර්මිෂ්ඨකම වැඩි දෙයක් ඉන්නවද? නෑ. දේව රාජ්‍ය හොයන්න. එවිට මේ සියල්ල දෙනවා. ස්වාමීන් වහන්සේ අද හෙටත් හැමදාටම ඔබට දෙන්න බලාගෙන ඉන්නවා. නමුත් අපේ ක්‍රියා නිසා අපි ඒක වළක්වගෙන තියාගෙන ඉන්නවා. එතකොට අපි කියනවා අපිට ලැබෙන්නේ නෑ. අපේ මේ ක්‍රියාවන් නිසා තමයි අපි මේ ඔක්කොම වළක්වගෙන ඉන්නේ. ස්වාමීන් වහන්සේට විරුද්ධ වුණා. ස්වාමීන් වහන්සේට ස්ථිරව සිටගත්තොත් ස්වාමීන් වහන්සේව මුළු හදවතින් විශ්වාස කරමින් සම්පූර්ණ සිත් ඇතිව උන්වහන්සේ තුළ ක්‍රියා කරොත් උන්වහන්සේ අද ඔබටත් මටත් ආශිර්වාද කරන්න බලාගෙන ඉන්නවා. ඔබත් මගේ යාඥාව අසන්න බලාගෙන සිටිනවා. මේ යාඥාව තුළ තිබෙන මේ ධර්මිෂ්ඨකම් කියන ජීවිතය. අපේ ජීවිතය තමයි මේ යාඥාව පසුපස තියෙන්නේ. මොකද මේ ජීවිතය අපිට නිර්භීතව ආධිපත්‍ය ඇතිව අපගේ යාඥාවේ බලය පවත්ව ගන්න පුළුවන්. අධිකාරීත්වයෙන් යුතුව ඒකට අනුකරන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ හරි ජීවිතයක් ගෙවනවා. එවිට ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනවා. අද අපි ආශිර්වාද නෑ කියනවා. මන්ද? අයියා අපිට ආශිර්වාද නැත්තේ? අපේ ජීවිත හරි නෑ තාම. අපි මනුෂ්‍ය ආකාරයෙන් බලකින අපි හරි. අපි යහපත් ක්‍රියා කරනවා. අපි මිනිසුන් උදව් කරනවා. දුප්පතුන්ට සලකනවා. ඔය NGO වල ඉන්න මිනිස්සු කොච්චර එනම් ස්වාමීන් වහන්සේ අඬහන්න ඕනේ ලෝක මිනිස්සු නෑ. ස්වාමීන් වහන්සේ අඬහන්නේ උන්වහන්සේගේ දරුවන්ගේ. හැබැයි උන්වහන්සේගේ දරුවන්ම උන්වහන්සේට බොරු ප්‍රතිරූපයක් දාගෙන මිනිස්සුන්ට නම් බොරු ප්‍රතිරූපයක් දාගත්තාම ස්වාමීන් වහන්සේ නෑ. ස්වාමීන් වහන්සේ හැමෝගෙම සිත් කිරා බලන්නව තරම්. උන්වහන්සේ අපි දැන් තව තප්පර ගානකින් හිතන්න යන දේ උන්වහන්සේ දාන කරනවා. උන්වහන්සේ එතකොට අපේ ප්‍රතිරූපේ දකින්නේ නැද්ද? අපේ අර වෙස්මුණේ පිටිපස්ස තියෙන අපේ මූණ දකින්නේ නැද්ද? ලෝක මනුෂ්‍යයන්ට පෙන්වන්න පුළුවන් මේ වෙස්මුණ. හැබැයි ස්වාමීන් වහන්සේ ඉදිරියේ බොරු වෙස්මුණ දාගෙන එන්න බෑ. මන්ද උන්වහන්සේ අතුලන්ත දකින්න බෑ. අපේ අතුලන්ත මනුෂ්‍යයා වෙනස් වෙන විදිහදී අපේ පිටස්තර මනුෂ්‍යත් වෙනස් වෙනවා. ඉතින් අපි යාඥා කරන්න ඕනේ උන්වහන්සේ තුළ හරි ජීවිතයක් ගෙවන්න ඕනේ. අපි මේ මොහොතේ අවසන් කරන්න ප්‍රථම උන්වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ මේ අවසාන වචන කිහිපය. ස්වාමීන් වහන්සේ මේ අවසාන කාලය තුළ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපි හරිව ජීවත් වෙන එක. අපි උන්වහන්සේ තුළ ස්ථිරව ජීවත් වෙන එක. සැබෑකමින් ජීවත් වෙන එක.
සම්පූර්ණ සිත් ඇතිව උන්වහන්සේ විශ්වාස කරගෙන ජීවත් වෙන එක තමයි මේ අවසාන කාලයේදී එදත් අදත් හෙටත් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එසේනම් අද යාඥා කරන ස්වාමීන් අපගේ මේ වෙස්මුණු අයින් කරලා සැබෑ ස්වරූපෙන් ඔබ වහන්සේ ඉදිරියට එන්න අපිට ආශිර්වාද කරනවා. අපි අපේ වැරද්ද දෙවියන් වහන්සේට කිව්වොත් උන්වහන්සේ අසල උන්වහන්සේ සමාවෙන් කරනවා. උන්වහන්සේ මිනිස්සු ඔයගොල්ලෝ විපාක ආමියා වැරද්දක් කරා ආරය වැරද්ද. හැබැයි ස්වාමීන් වහන්සේ සේ කරන්නේ නැහැ. වැරද්ද කිව්වා හරි සමාවෙන්. හැබැයි කායි මතක් කරන්නේත් නැහැ මිනිස්සු වගේ. කරානේ එදා එහෙම කියන්නේ. ස්වාමීන් වහන්සේ ඒක අමතක කරලා දානවා. කාරණා කතා කරගන්න පුළුවන් තැන් වහන්සේ ඔබවත් මමත් අදහන්නේ. එහෙනම් අද ඔයගොල්ලෝ ස්වාමීන් වහන්සේ මුළු හදවතින් යාඥා කරන්නේ අපගේ පිටස්තර පෙනුම නොව අභ්‍යන්තරය වෙනස් වෙමින් පිටස්තරයෙන් එක දකින්න අවශ්‍යයි. අපි සැබෑ ලෙස ස්වාමීන් වහන්සේගේ දරුවෝ වෙන්න අවශ්‍යයි. සැබෑ ලෙස උන්වහන්සේව නියෝජනය කරන්න අවශ්‍යයි. අපි මේ මොහොතේ මේ කාලය තුළ උන්වහන්සේට යාඥා කරමු. උන්වහන්සේ තුළ උන්වහන්සේගේ කුරුස පූජාව කරන කොටගෙන අපගේ ජීවිත වෙනස් වෙන්න කියලා. අපි හැම කෙනෙක්ම නැගිටිමින් උන්වහන්සේට යාඥා කරමු මේ මොහොතේ ඔබත් මමත් සැබෑ ලෙස වෙනස් විය යුතුයි. එවිට ස්වාමීන් වහන්සේ වැසී තිබෙනා වූ දොරටු විවෘත කරන්න යන ඔබට. ආමෙන්. හැම කෙනෙක්ම හිස් පහත් කරමින් සුළු මොහොතක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි අපගේ ජීවිත විමස ගනිමින් උන්වහන්සේට යාඥා කරමු. උන්වහන්සේගේ වැඩේ අපිට හරියට කරන්න. උන්වහන්සේ කැඳ වූ වැඩේ විශ්වාසවන්තව කරන්න අපගේ අතුලාන්ත මනුෂ්‍යව වෙනස් කරන්න. අපගේ යම් වරදක් ඇද්ද ඔබ වහන්සේව පිළිකුල් කරන යම් ක්‍රියාවක් ඇද්ද ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අපට කමා කරමින් අප ඔබ වහන්සේ පවිත්‍ර කරන්න. ඔබගේ ලේවලින් පවිත්‍ර කරගන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් ඔබ වහන්සේ ක්‍රියා කළ මෙන්න ස්වාමීනි හලෙලූයා ප්‍රශංසා වේවා. අපි උන්වහන්සේට ගායනා කරමු උදෑසනේ ගායනා කළ වූ ගීතය ස්වාමීනි ඔබ වහන්සේ තුල ඔබගේ ලේවලින් ඔබගේ කටු ඔටුනින් එය අපගේ මනස තිබෙනා ඔය කිරුත්තෙන් ඔබ වහන්සේ පවිත්‍ර කරන්න උන්වහන්සේගේ කස පාරණ කර්ණවල වෙන අපව සුව කරන්න අපගේ ආත්මික ශරීරයත් සුව කරන පිණිස අපි මේ මොහොතේ ඉඳමු. Suakarana
දුන්නා ඔබේ විශුද්ධවත් කළ ඒ දවසේ ස්වාමීන් වහන්සේ දවසේ උදෑසන ඔබේ කුහේට සිටින මේ සෑම දිනම මගේ දෙවියන් වහන්සේ පියාණනි ඔබට ස්තුති කරනවා ලස්සන නමස්කාරයක් ඔබ වහන්සේ දෙවියන් වහන්සේ රාජ්‍යයට ඇසෙන්න ස්වාමීන් වහන්සේ ප්‍රීති වෙන්න අද දවසේදී මේ කලාව හැම යාඥාවක් නිසා ස්තුති කරනවා ඒ වගේම ස්වාමීන් අද දවසේදී මගේ දෙවියන් වහන්සේ ඔබේ වචනය ඇසුවා ඔව් පියාණනි මේ වචනය තුළ මගේ දෙවියන් වහන්සේ අපි ඉගෙන ගත්තා ඔය බලවත්ම අපේ ජීවිතවල ඒ නැති ඔබ වහන්සේ කෙනෙක් නැති ඒ විශ්වාසය ගැන අපි අද ඉගෙන ගත්තා. අනේ ස්වාමීනි අපිට ඔබ වහන්සේ ගැන මත ඇදහිල්ලෙන් අපි හිටියා. ස්වාමීනි ඇදහිල්ලේ බලවන්තකම අපි අද ඉගෙන ගත්තා. පියාණනි අපේ ජීවිත ස්වාමීනි මහා කරදරවල ප්‍රශ්නවල මහතු පීඩාවල පැටලිලා මේ දැනුත් මේ මනුෂ්‍ය පීඩනයකින් ජීවත් වෙනවා. ස්වාමීනි අද දවසේදී ඔබ වහන්සේගේ වචනේ සමග ස්වාමීන් වහන්සේ අපි මේ ඉගෙන ගත්තා ඔබේ බලය අත්දැකීම පියාණනි අපි ස්ථිරව අපි ඇදහිල්ලෙන් අද විශ්වාස කරනවා ස්වාමීනි අප තුල ඔබ වහන්සේ අපිට කරන්න සූදානම් කර ඇති සෑම දේ ස්වාමීනි එක පුංචි විශ්වාසයකින් ඔබ වහන්සේ අපිට කරන්න යන්නේ ඕ පියාණනි අද දවසේදී අපේ ජීවිත ඔසවනවා මේ හැම කෙනෙක් අද දවසේ මම ඔබගේ හස්තයට බාර කරනවා දරුවා තුල තියෙන ඒ දුර්වලකම් ස්වාමීන් වහන්සේ විතක අපිට මේ ප්‍රශ්නත් එක්ක ස්වාමීනි අපි දුර්වල වෙලා වැටිලා යනවා අපි අඬනවා මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබගේ වචනය තුළ අපිට දුන්නා ඔය ශක්තිය නිසා ස්තුති කරනවා ඒ බලය අපි අද අපට අරගෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආධිපත්‍ය බලය අපි ළඟ තියෙනවා කියලා අපි විශ්වාසයෙන් අදහගන්න ස්වාමීන් වහන්සේ අපේ ජීවිත සියල්ල ඔබ වහන්සේ ඔසවනවා අපේ ප්‍රශ්න සියල්ල ඔසවනවා ස්වාමීන් වහන්සේ යාරණි අපිට කරගන්න බැරි මහත් වූ දේ ඔබ වහන්සේ අපේ ජීවිතවල කරනවා කියලා අපේ විශ්වාසයි ස්වාමීන් වහන්සේ මේ අය ස්වාමීන් අද අදිට කරගන්න ඕ විශ්වාස කරනවා බලාපොරොත්තුවක් ඇතුව අද දවසේ මෙතනින් පිටත් වෙන්න යනවා ඒ මන්ද ඔබ වහන්සේ දෙන්න අපට සූදානම් කර සෑම දේ අපි ලබා ගන්න සූදානම් ඕ ස්වාමීනි ඒ සූදානම් අද දවසේ ඔබ වහන්සේගේ දරුවාගේ පදවත් වලට දුන්නා ඒ ශක්තිය බලය දුන්න නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා මේ සත්‍ය පුරා ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාවෙන් ඔබ වහන්සේගේ මහත් ආශිර්වාදයෙන් ස්වාමීනි ඔබ වහන්සේගේ සතුට ප්‍රීතිය සමාදානය මේ හැම කෙනෙක්ගේ මේ සත්‍ය පුරා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආදරෙන් ජීවත් වෙන්න වෙනවා ඒ සියල්ල නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා මගේ පියාණනි මේ සෑම දෙයක්ම අද දවසේ ඔබගේ හස්තයට බාර කරනවා යාඥා කරනවා නාසයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි නමස්කාරය ලබන්නේ විසද උන්වහන්සේ අපේ පුද කරනවා වේ පිළිබඳව රාගය දසෙන් කොට සම්මාදන් අපි ගමු අම්මා ආකාරයෙන් Thank you.
ඔබගේ නේද කවුද කියලා මම දන්නේ කවුද ඔබගේ නේද ආමේන් සත්කලේ දිව්‍යන වහන්සේව අපේ හැමෝගෙම වැඩේ ආමේන් වහන්සේව අපේ සබේ හරි සභාවේ සියලු වැඩකට දවසක් කරගෙන ඉතිරි සතියේ බාර කරලා සියලු දිනාට අපේ ආත්මික ජීවිතය තවදත් වර්ධනය කරගන්න සභාවේ සියලු දේවල් සහභාගී වෙන්න අපේ ආත්මික ජීවිතය වර්ධනය වෙන්න අපේ ලෞකික ජීවිතය වර්ධනය වෙන්න අපේ ආර්ථිකය වර්ධනය වෙන්න එයාගේ මේ සියලු සංකල්ප කුමාරන්ට මාර්ගලයක් කරනවා. Haleluya, santo salsawa makarwanta jiwanta pyari. Ubwansa radikal stuti karna pyari. Ubwansa ke darun swami mein ardas se sabda se swami. Ubwansa te namaskar karna swami. Ubwansa ke nan sa swami. Me seva dharim swami nanta. आशीर्वाद लगा स्वामीनाथ में सत्य स्वामी उपवास से उम्र स्वामी अवश्य देव बात सफेद स्वामीनाथ उपवास से निरंतर उपवास से यहापत स्वामी उपवास सुदान विचित्र स्वामीनाथ उपवास से वेदांत स्वामी उपवास से अद्दाव से एक तरह के लिए स्वामी किसी दाग स्वामी विमक नगर स्वामीनाथ उपवास सर्व विमक उपवास से स्वामी इधरों को उपवास से पोषण करना स्वामीनाथ सर्व विमक स्वामी घाटी वेदेंद्र स्वामी उपवास से अद्दाव से स्वामीनाथ उपवास के गेनाला स्वामी यीशु देव स्वामीनाथ उपवास आशीर्वाद करना स्वामी उपवास से स्वामी ओम माता के स्वामीनाथ रैकिया रसाल करना स्वामी में सत्य स्वामी उपवास के ज्ञानी सहम तैरी स्वामी उपवास के आरक्षण रैकवारने उपवास के निरंतर थपन प्यार ये आगे स्वामी उपवास के ज्ञानी सहम तैरी उपवास के आरक्षण रैकवारने निरंतर बात थपन स्वामी ओम आराशा करने स्वामी बात करना स्वामी ओम विपत्ति स्वामी बात आराशा करना स्वामी ओम उपेन्द्र उदाहरण स्वामी ओ बात आशीर्वाद करना स्वामी एक स्वामी यस्य की आया बात स्वामी वीरा करना स्वामी नाथ ओ बात से किसी एक नदुआ स्वामी ओम स्वामी सैन गेट एक आशीर्वाद है कि बात सारा सारा प्यार ओ बात से आशीर्वाद करना स्वामी उपवास से स्वामीनाथ ये सैम तेरे को उपवास रिकॉर्ड करना उपवास आशीर्वाद उपवास पूर्ण स्वामी
අත්‍යවශ්‍ය ස්වාමී ජාගේ අසරිත රෝග සින්න ස්වාමීනාන්ත ඔබ වහන්සේ ඔබ දන්නවා ස්වාමී ඔබ ස්වාමී වහන්සේ මේ මොහොතේ ස්වාමී ඒ දිව්‍ය සුවය ස්වාමී ඔබ වහන්සේ දාස් කරනවා ස්වාමී ඔබ වහන්සේ ආරක්ෂා කරනවා ස්වාමී ඒ සුවය දාස් කරනවා ස්වාමී ඔබ වහන්සේගේ රැකවරණය තබවන්න ස්වාමී මේ සතියේ ස්වාමී ඔබේ නපරත්න පීඩා තුලින් ස්වාමී ගමන් කරන්න අවශ්‍ය කරුණාව ඔබ වහන්සේ නිරන්තරයෙන් තබන්න ස්වාමී ඔබ වහන්සේ ආරක්ෂා කරනවා මේ සියල්ල සිටින්නේ අපේ මුලින්ම කාරණා සිටි ජේසුස් ක්‍රිස්තුස්ගේ බල අදුදුනාමයෙන්. ආමේන්.